මේකේ පොඩි කාරණා කීපයක් තියෙනවා කියන්න. ඒක කියලාම පටන් ගමු. හරි. දැන් පේපර් සෙන්ටර් බුක් කීපයක් අපි සාකච්ඡා කරනවා මේ අපේ සාමාන්‍ය පේපර් ක්ලාස් එක ඇතුලේ. හරි. ඒතර අර ටාගට් පේපර් ක්ලාස් එක නෙවෙයි. ඒ කියන්නේ ටාගට් පේපර් ක්ලාස් එක කියන්නේ මේකේ ප්‍රශ්න ටාගට් තමයි. හරි. මේ නැත්තම් එහෙම සහ මේක නම් ඇත්තටම මම අපේක්ෂා කරන්නේ අර ප්‍රශ්නයකට උත්තර ලිවීමේ හැකියාව හදන එක. ඕක තමයි මගේ ප්‍රධානම පරමාර්ථය මේ පේපර් ක්ලාස් එක කිරීමේ ප්‍රධානම පරමාර්ථය ඕක. හරි. ප්‍රශ්නයකට ඔයා උත්තර ලියන්න ඕන විදිහ ඔයාගේ හදන එක. ඕක තමයි මේකේ ප්‍රධානම පරමාර්ථය. එතකොට මේකේ අපි කතා කරනවා පොත් කීපයක් කතා කරනවා. පේපර් සෙන්ටර් බුක් කීපයක් කතා කරනවා. සාමාන්‍ය බුක් 4ක් විතර කතා කරනවා. හරි. ඒතර මාස දෙකකට එක පොතක් ගන්න තමයි කතා කරන්නේ. ඒක print කරලා ගෙදරට එවනවා. දැන් මේ වෙනකොට අලුතෙන්ම ආපු කට්ටියට තමයි මම මේ කතා කරන්නේ. අලුතෙන්ම ආපු කට්ටියට මේ වෙනකොට අපි පේපර් සෙන්ටර් බුක් 1 එක කරලා තියෙනවා. මේකෙත් යම් ප්‍රශ්න ප්‍රමාණයක් කරලා තියෙනවා. එතකොට ඒව ඔක්කොම ඒ පොත් ටික වාට එවනවා. එව්වම ඒවාගේ රෙකෝඩින් ටිකක් ලැබෙනවා. ඒ ටික ඒ ප්‍රශ්නයක් වෙන්නේ නැහැ දැන්. මොකද හේතුව තාම යන්නේ පළවෙනි ප්‍රශ්නෙට අදාළව පේපර් සෙන්ටර් බුක් එක තමයි තාම යන්නේ. يعني පළවෙනි පොතයි දෙවෙනි පොතයි දෙකම පේපර් සෙන්ටර් බුක් 1 එක. ඒ කියන්නේ පළවෙනි ප්‍රශ්නට අදාළව තමයි සාකච්ඡා කරේ 26 සහ 25 කියන කණ්ඩායම් දෙකටම. හරි. ඒතර 25 0 to 100 එකේ අලුතින් සෙට් වෙච්ච කට්ටියට කියන්න තියෙන්නේ ඒගොල්ලොන්ට මේ ඔයගොල්ලෝට මේක හම්බ වෙනවා. ඒ අර කලින් ටිකේ රෙකෝඩින් එක හම්බ වෙනවා. ඒතර ගැටලුවක් වෙන්නේ නැහැ. හරි. ඒක තමයි 1 2 පොල්ලයක් ගන්නවා හේමල්ස විනාඩියක් දෙන්න. හරි. මේ හේමල්ස කෝල් එකක් ගත්තා. මේක ඉතින් ආන්සර් කරන්න ඕනේ ගේස්ට් ගුරුවරුනේ. හරිද? රයිට්. හරි. එතකොට මේ අහන්නකෝ මේකයි වැඩි. හරි. දැන් එතකොට මම මේ චුට්ට පොඩ්ඩක් දැනුවත් කළම් පටන් ගන්නම් පන්ති ඈ. හරි. මේ අර හුඟක් ළමයින්ට ප්‍රශ්නයක් තියෙනවා පේපර් ක්ලාස් එකට 2500යි ඊට පස්සේ 0 to 100 රිවිෂන් එකට 3000යි 5500ක් ගෙවන්න ඕනද කියලා. හරි. 5500ක් ගෙවන්න ඕනද කියලා. එච්චර ළමයින්ගෙන් සල්ලි ගන්න මගේ නම පිටිපස්සේ වෙන ඇඬු ගැල්ලක් නැහැ. හරි. ඒතකොට ඒ නිසා මම පතිනායක මේ ඒ නිසා එහෙම නැහැ. මේ 3000 ගෙවුවම මේකටත් එන්න පුළුවන්. ඒක පේපර් ක්ලාස් එකට සල්ලි ගන්නේ මාස දෙකෙන් දෙකට. මාස දෙකකට එකපාරක් පේමන්ට් එකක් ගන්න. මොකද ටියුට් එක එකපාරේ වන්නේ මාස දෙකටම. මාසෙන් මාසෙ වන්න අමාරුයි එක. හරි. ඒ නිසා මේ ඒක මාස දෙකටම එකපාරක් එවන්න. හරි. එතකොට ඒ නිසා මාස දෙකකට එකපාරක් තමයි 2500 ගන්නේ. one time payment එකක්. අනිත් එක තමයි සමහරක් ළමයි මැසේජ් දාලා දෙව බදාදා පන්ති මිස් කියපු ළමයිනොත් තාම ගෲප් එකට ඇඩ් වෙලා නැහැ කියලා. ඒකට හේතුව තමයි පුතා අපිට මේලා ඇත්තටම මම කැපැසිටි එක මගේ කැපැසිටි එක තිබ්බේ මේ වෙලාවේ ෆස්ට් ටයිම් මගේ කැපැසිටි එක තිබ්බේ ළමයි 2000ක්. එහෙනම් අපි ඉන්න ළමයි ටිකට අමතරව ඉන්නවා 1500ක් දැන්ටත් ඉන්නවනේ. ඉන්න 1500 අමතරව 2000ක් තමයි මම කැපැසිටි එක තියන් හිටියේ. නමුත් ඕව ගිහිල්ලා තියෙන්නේ. හරි. ඕව ගිහිල්ලා තින්නේ.
එතකොට ඔයාම දන්නවා සමහර ළමයි දන්නවා ගෲප් 3ක් පුල් 2000 ගානේ එතකොට පේමන්ට් කරලා එන ළමයි ප්‍රමාණය ඕව ගිහිල්ලා තින්නේ. එතකොට ඒකත් එක්ක පොඩක් අපේ කට්ටියට දරන්න අමාරුයි කැපැසිටි එක. අද මම මගේ පන්ති පැවැත්වෙන දවස් ටික ඔයා දන්නවනේ ටයිම් ටේබල් එක නේද? හරි. මේ සතිය 7:00 පටන් ගත්තා. ළමයි සද්දා 4 පටන් ගන්න. අපි එතකොට පන්ති කරගෙන යන්නේ බ්‍රහස්පතින්දා. බ්‍රහස්පතින්දා අපේ පන්තියේ තියෙන්නේ මොකද්ද? අපේ බ්‍රහස්පතින්දා පන්තියේ තියෙනවා 0 to 100 පන්තිය බ්‍රහස්පතින්දා 13 වසරට අදාළව ඒක 7:11 7:11 ලබන සද්දන් 7:11 පන්තිය පැවැත්වෙන්නේ. හරි. ඊළඟට අපේ සිකුරාදා තියෙනවා තියරි පන්තිය. සිකුරාදා මෙන්න මේ මම කතා කරන්නේ 25 ළමයින්ට. හරි. මේ සිකුරාදා තියෙන්නේ සිකුරාදා 7 ඉඳන් 11 වෙනකන්. ඒකේ මූල්‍ය කළමනාකරණය යන්නේ අර රෙකෝඩින් වලින් කළමනාකරණය ඉතින් කව කරනවා. හරි. එතකොට ඊට පස්සේ අනිත් එක තමයි අපි සෙනසුරාදා පේපර් ක්ලාස් එක කරනවා. සෙනසුරාදා අපේ පේපර් ක්ලාස් එක යන්නේ. හරි. පේපර් ක්ලාස් එක සෙනසුරාදා. එතකොට සෙනසුරාදා අපි 7 ඉඳන් තමයි ඒකත් කරන්නේ. 7:34 තමයි මම සෙනසුරාදා කුරුණෑගල දවසෙන් පන්ති කරලා ඉන්නේ. හරි මහන්සි. එතකොට සෙනසුරාදා 7 ඉඳන් 9 වෙනකන් යන්නේ. මේක 9:30 වෙනකන් කරන්න විදිහක් නැහැ. පුළුවන් තරම් කලින් පටන් ගත්තොත් මොකද මිහින්සගේ පන්ති 9ට පටන් ගන්නවා පේපර් ක්ලාස් එක නේ. මිහින්සගේ පේපර් ක්ලාස් එක 9ට පටන් ගන්නවා. හරිද? එතකොට 7:09 පේපර් ක්ලාස් එක යන්නේ සෙනසුරාදා. ඊළඟට අපේ ආයේ පන්තියක් තියෙන ඉරිදා ඒ අර 0 to 200 එකට අදාළව මේකේ 13 වසර ටික මෙතන අපි 12 වසර ටික කතා කරනවා. එතකොට 12 වසර ටික ඒකත් 7:11 යන්නේ හෙට මේක පටන් ගන්නවා. හරි. එතකොට මෙන්න මේ දවස් 4 එක දිගට ඔයාලට පන්ති තියෙනවා. මේ ටයිම් ටේබල් එකේ ලයිව් වෙන්න බැරුණොත් කාටරගෙන්ට රෙකෝඩින් එන්න පුළුවන් ප්‍රශ්නයක් නැහැ. රෙකෝඩින් එක බලන්න පුළුවන්. සියලු රෙකෝඩින් වෙබ් එක හරහා තමයි බලන්න වෙන්නේ. ඒ ගැන දැනුවත් කරයි. ඔයාලට ගෲප් එක ඒ කියන්නේ පේමන්ට් ගෲප් එකට ඇඩ් වුණාම ඒ ගෲප් එක හරහා දැනුවත් කිරීම කරයි. මේ තමයි අපි පන්ති කරන පැය ප්‍රමාණය සතියකට. හොඳේ 4 4 8යි 8 8යි 16යි. සතියට පැය 16ක්. එතකොට අකණ්ඩව මාසෙට පැය 64ක් පන්තිය පැවැත්වෙනවා. හරි. මේක තමයි වැඩේ. එතකොට ගෲප් වලට ඇඩ් වෙන එක අංක එක තමයි සමහර ළමයි ගෲප් වලට ඇඩ් වෙන්න හේතුව DCP ඔන් කළ මැසේජ් එක දාන එක. DCP ඔන් කළ මැසේජ් එක දාන එක. DCP ඔන් කළ මැසේජ් දාන්න එපා. DCP ඔෆ් කළා දාන්න. මොකද පැය 24ට වඩා යන නිසා අනිවාර්යෙන් පැය 24ක් මොකද ඔයාගේ මැසේජ් එක පැය 24 පස්සේ ඩිලීට් වෙන්න ඔබ බිල් ගේට්ස්ද? මාක් සකර්බර්ග්ද? නේ නේද? හරි ඩොනල්ඩ් ට්‍රම්ප්ද? ඉලන් මාස්ක්ද නෑනේ. තාම එහෙම තාත්තට ආවේ නෑනේ. අන්න එදාට ඒක කරන්න. දැන් ඒක කරන්න එපා. හරි. ඒ නිසා පැය 24 DCP on off කරලා මැසේජ් එක දාන්න කරුණා කරලා. හරි. ඒතර මෙන්න මේක ටයිම් ටේබල් එක. මෙන්න මේ සියලුම පන්ති වලට සහභාගී වීම සඳහා තමයි මේ පන්ති ගාස්තු අය කරන්නේ. මේ පන්තියට විතරක් සහභාගී වීම සඳහා තමයි මේ පන්ති ගාස්තු අය කරන්නේ මාස දෙකකට වරක්. හරි. රයිට්. හරිනේ. පැහැදිලිනේ. ඔන්න කියන්න ඕන කතාව කිව්වා. වෙබ් එකට රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියලා දැන් අහන්න එපා. මේ හරි පේපර් ටික දාන වැඩි මම කියවනේ අර මම ඊයේ පන්තිදී කිව්වා ටෙලිග්‍රෑම් එකේ පොඩි මේන්ටෙනන්ස් වගේක් තියෙනවා කියලා අපේ ඒ channel එකේ ඒ මේන්ටෙනන්ස් ටික කරලා ඉවරලා ඒගොල්ලෝ ඒක දායි. ඒක ඉක්මනට දාලා දෙන්න. ඉක්මනට දාලා දැන් හෙට පන්තියක් ඕනේ. හෙට උදේ කොහමද දාන්න. හරි. හෙට උදේ කොහමද ධම්මන්න. හරිද? හෙට උදේ කොහමද ධම්මන්න. හෙට උදේ කොහමරි ඔයාලට පාස් පේපර්ස් ටික PDF ටික වැටේ. හරි. රයිට්. ඕකේ. එහෙනම් වැඩේට බහිමු. අද පේපර් එක ඔන්න ඔය ටික තමයි කියන්න තිබ්බේ. හරි. මේක මේ බලන අපේ මෙතෙක්කල් අපේ පන්ති නාව ළමයෙක් එන්නේ නැති ළමයෙක් ඉන්නවා නම් බින්දුව ඕනෙත් නෑ බන් දැන් නම් ලියන්න මේක බන්න ලියමු සම්ප්‍රදායික වශයෙන් 071යි 40යි 10යි 667 0යි 7යි 7යි 0යි 78යි 70යි 44 ඔන්න ඔය නම්බර්ස් දෙකෙන් එකකට WhatsApp එකක් දාන්න පුළුවන් මේකට WhatsApp එකක් දැම්මම මගේ නම්බර් එක ඔටෝ මැසේජ් එකක් එනවා ඒකෙන් group එකට ඇඩ් වෙන්න group එකට payment කරන විස්තර දානවා කරුණාකරලා group ටික පින් කරගන්න කරුණාකරලා WhatsApp එකේ group ටික පින් කරගන්න payment group එකට නම කරුණාකරලා payment group එක පින් කරගන්න සමහරක් කියමු payment group එක කිසිම දෙයක් දන්නේ නැහැ හරි කිසිම දෙයක් දන්නේ නැහැ payment group එක සහ group එකට දාලා තියෙන විස්තර ආයෙ කෝල් කරලා මයින් අහනවා හරි අතිශය කාර්යබහුල ජීවිතයක් මේ දවස්වල ගත කරන්නේ මේක පොඩ්ඩක් settle කරගන්නකම් සහ මේ දවස්වල මම ඕගොල්ලන්ගේ අර ඒ කියන්නේ මම ඇත්තටම අපි plan කරන් හිටියේ ඇත්තටම 2 months වලින් මාස දෙකකින් physical exam ලියන්න නමුත් මේ මාසේ ලියවනවා ඒකේ වැඩවලට අතිශය කාර්යබහුල වෙලා තින්නේ මොකද ඒවට ආයතන වලට කතා කරන් වෙලා තින්නේ මට මොකද ආයතන දන්නේ මාව නිසා මේ ඒ නිසා අතිශය කාර්යබහුල වෙලා තින්නේ හරි රයිට් එතකොට 20යි 26යි ඒ ලෙවල් එකේ ඔක්කොම උන්ට තමයි බම් මේ තියෙන්නේ පේපර් හරි ඒක තමයි මේ යන්නේ රයිට් ඒ පේපර් එක තමයි මේ සාකච්ඡා කරන්න හරි මම මේක මේ WhatsApp මේක අයින් කරන්න මේ මාසේ පේපර් එක ලියවනවා මිහින්ස 8යි තියලා දාලා නැහැ නේ 8යි තියලා දාලා නැතුවදී 8යි තියලා මොකද අර හඳුන්වා දීමක් සීන් එකක් කරනවා කිව්වද ඒක වෙන්නේදී හරි මිහින්සේ ගෲප් වල ජොයින් වෙන විදිය මම ඔයාලට දාන්නම් මේ මම දාන්නම් ඒක හරි
රයිට්. එතකොට ඔන්න ඔක තමයි කතන්දරේ. හරි මේ ඔක අනුව තමයි අපි වැඩේ කරගෙන යන්නේ. හරි රයිට්. එතකොට එහෙනම් නෑ ඔය වගේ අර පේමන්ට් නෑ මේ දවස් ටික අර පොදු ගෲප් වලට ලින්ක් යනකොට පොඩ්ඩක් ඔය ප්‍රශ්න එනවා. මේ අර පේමන්ට් ගෲප් ඔන්ලි යනකොට කොහොම නෑ ඉතින් ඩීසන් ළමයි ටිකක් නෙන්නේ. වැදගත් වැඩ කරන ළමයි ටිකක් නේ. අප ප්‍රශ්නෙට එමු. මේකේ තේරුම් ගන්න ඕන ප්‍රධානම කාරණේ මොකක්ද දන්නවද? මේ ප්‍රශ්නේ නම් ඇත්තටම මම උපුටාගත්ත ප්‍රශ්නයක් හොඳ මට්ටමක තියෙන ප්‍රශ්නයක් නිසා උපුටාගත්ත ප්‍රශ්නයක් මේක මට උපුටාගත්ත තැන නම් මතක නෑ ඇත්තටම. හොඳේ. ගුරුවරයෙක්ගේ නෙවෙයි ජාතික මට්ටමේ තියෙන ප්‍රශ්න පත්‍රයක හරි මම හිතන්නේ අර මට මතක විදිහට ජාතික අධ්‍යාපන ආයතන දා පේපර් සෙට් එකේද මන්ද ඒකේ ප්‍රශ්නයක් මේ. හොඳේ. එක්තරා ජාතික පුවත්පතක දිරිය මිනිසුන් යන විශේෂාංගයට සදීර පෙරේරා නැමැති මුද්‍රණකරුවෙකු තම ව්‍යාපාරය සම්බන්ධයෙන් පවසා තිබුණේ මෙසේය. හොඳට තේරුම් ගන්න. උත්තරේ නෙවෙයි වැදගත් වෙන්නේ උත්තරේ ගන්න කොහොමද කියන එක. ඒක තමයි වැදගත්ම කෑල්ල. හරි. මෙම ව්‍යාපාරය ආරම්භ කරපු කාලයේදී මට තිබුණේ කුඩා පැරණි මුද්‍රණ යන්ත්‍රයක් පමණයි. බොහෝ දේ කරගන්න පිටස්තර ආයතන වලට යන්න සිද්ධ වුණා. ඒ වන විටත් වසර 20ක් පමණ මම මුද්‍රණ ආයතනය කිහිපයකම විවිධ රැකියා කරලා තිබුණා. තිබුණ එක මගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්නට පහසුවක් වුණා. ගත වූ වසර කිහිපයක අභියෝගාත්මක වුවත් ඒ සියල්ල ජයගෙන මගේම ගොඩනැගිල්ලක මේ තත්ත්වයට මගේ ව්‍යාපාරය ගේන්න පුළුවන් වුණ එකට සතුටුයි. මුල ඉඳලම කැපවීමෙන් සේවය කළ ප්‍රධාන සේවකයා වූ වර්තමාන කළමනාකරු මෙය සීමා සහිත පෞද්ගලික සමාගමක් බවට පත් කිරීමට යෝජනා කළත් මම පවසා සිටියේ තව වසර කිහිපයක් මේ ආකාරයෙන් පවත්වාගෙන ගොස් පසුව එම පරිවර්තනය කරමු යනුවෙනි. දැන් එතකොට කියනකොට තේරුම් ගන්න ඕන ඔළුවට මොකද්ද? කියනකොට තේරුම් ගන්න ඕන මොන ඔළුවට මොකද්ද? කියනකොට ඔළුවට තේරුම් ගන්න ඕන මෙන්න මේ ව්‍යාපාරේ පෞද්ගලික මේක කේවල ස්වාම ව්‍යාපාරයක් වශයෙන් පවත්වාගෙන යනවා. අර කවුද ප්‍රධාන කළමනාකරුවා කියලා තියෙනවා. පෞද්ගලික සමාගමක් බවට පත් කරමු කියලා. එහෙනම් පෞද්ගලික සමාගම කේවල ස්වාම ව්‍යාපාර පිළිබඳ ප්‍රශ්නය ඇතුලේ තියනවා කියන හැඟීම එන්න ඕන. හරි. ඒ තමයි පේපර්ස් කළා එන පරණතභාවය තමයි ඒක. ඒ පරණතභාවය හදා ගන්න ඕන. අන්න එතන තමයි අපි දඟලන්නේ. හරි. ඊට පස්සේ දැන් අපි ප්‍රශ්නෙට එමු. රෝමිලක්කාංකගේ අයන්නේ කියනවා මෙහෙම. භාවිතය අනුව භාණ්ඩ වර්ගීකරණයේදී මෙම ව්‍යාපාරයේ මුද්‍රණ යන්ත්‍රය අයත් වන්නේ කවර වර්ගයකටද? ඔබේ පිළිතුර පහදන්න. පොඩක් අහගන්න. හොඳට අහගන්න. හොඳට අහගන්න. හරි. දැන් මේ ප්‍රශ්නේ ළමයි ඇත්තටම ගත්තයින් පස්සේ මේ ප්‍රශ්නේ විභාග පේපර් එකේ කීවෙනියට වගේ තියෙන්න පුළුවන් ප්‍රශ්නයක්ද කියන සිතුවිල්ලට එන්න. මේක ඇත්තටම පළවෙනි ප්‍රශ්නේ. මේක විභාග පේපර් එකේ ඇත්තටම එන්න පළවෙනි ප්‍රශ්නේ. පළවෙනි ප්‍රශ්නයේ වශයෙන් විභාග පේපර් එක ඇතුළට ගන්න පුළුවන් ප්‍රශ්නයක් තමයි මේ තියෙන්නේ. හරි. එතකොට මේකේ කියනවා මේ දැන් භාවිතයන් දැන් එතකොට ඔයාලට ප්‍රශ්නයක් කරන එකපාරටම අඩේ මේ භාණ්ඩ වර්ගීකරණය එතකොට පළවෙනි පාඩමේද? නෑ. පළවෙනි පාඩමේ ප්‍රශ්නේ හොඳට මතක තියාගන්න. පළවෙනි පාඩමේ ප්‍රශ්නේ සිලබස් එකේ පාඩම් 18න් ඕනෑම තැනකින් එකතු විය හැකියි. සිලබස් එකේ පාඩම් 18න් ඕනෑම තැනකින් මේක එකතු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ඕනෑම තැනකින් හැදෙන්න පුළුවන්. සිලබස් එකේ පාඩම් 18න් ඕනෑම තැනකින් හැදිලා පළවෙනි ප්‍රශ්නේ එන්න පුළුවන් විභාග පේපර් එක ඇතුළේ. ඔක තමයි සාමාන්‍යයෙන් පළවෙනි ප්‍රශ්නේ මොඩල් එක. විභාග පේපර් එක ඇතුලේ පාඩම් 18න් ඕනෑම තැනකින් හැදිලා එන්න පුළුවන්. ඒතකොට දැන් මෙන්න මේ අහලා තියෙන්නේ කොහෙන්ද? භාවිතය අනුව භාණ්ඩ වර්ගීකරණයේදී මෙම ව්‍යාපාරයේ මුද්‍රණ යන්ත්‍රය අයත් වන්නේ කවර වර්ගයකටද? ඔබේ පිළිතුර පහදන්න කියලා කියන ප්‍රශ්නේ කොතනින් හැදිච්ච එකක්ද? මේක හැදිලා තියෙන්නේ මෙන්න මේ දැනුම ඔයාට හදා ගන්න ඕනේ. ප්‍රශ්නයක් දැක්කම මේ ප්‍රශ්නේ තියරි වල කොහෙද තියෙන්නේ? හරි. මේ තියෙන්නේ පාඩම 14 වෙනි පාඩමේ නිෂ්පාදිත මිශ්‍රය අලෙවි කළමනාකරණයේ පාඩමේ නිෂ්පාදිත මිශ්‍රයෙන් තමයි මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. හරි. අලෙවි කළමනාකරණයේ පාඩමේ නිෂ්පාදිත මිශ්‍රය කියන කොටසින් තමයි මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. අලෙවි කළමනාකරණයේ පාඩමේ නිෂ්පාදිත මිශ්‍රය කියන කොටසින් තමයි මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ. නිෂ්පාදිත මිශ්‍රය කියන කොටසින් තමයි මේ ප්‍රශ්නේ ඇවිල්ලා තියෙන්නේ අලෙවි කළමනාකරණයේ පාඩමේ. හරි. එතකොට ප්‍රශ්නෙට ලකුණු හම්බ වෙන්නේ කොහොමද? අන්න ඒක තමයි ඊළඟ කාරණේ. ප්‍රශ්නයකට උත්තර ලියද්දී අනිවාර්යෙන් පැහැදිලි අවබෝධයක් තියෙනවනේ ප්‍රශ්නයකට කොහොමද ලකුණු හම්බ වෙන්නේ? ඒ ලකුණු හම්බ වෙන විදිහට ලියන්න ඕනේ. දැන් මේක අහන්නේ භාවිතය අනුව භාණ්ඩ වර්ගීකරණයේදී මෙම ව්‍යාපාරයේ මුද්‍රණ යන්ත්‍රය අයත්වන්නේ කවර වර්ගයකටද? ඔබේ පිළිතුර පහදන්න. ලකුණු ප්‍රමාණය ලකුණු 2යිනේ පුතා. දෙක බෙදලා තියෙන විදිය බලන්නකෝ. කවර වර්ගයකටද? මෙන්න මෙතනට එක ලකුණක් තියෙනවා. ඔබේ පිළිතුර පහදන්න කියන එකට එක ලකුණක් තියෙනවා. හරි. ඔන්න ලකුණු දෙක. මේක භාණ්ඩ වර්ගය මොකක්ද කියලා ලියලිවලා පිළිතුර පහදන්න නැතුව නිකන් හිටියොත් ලකුණු හම්බ වෙන්නේ නැහැ.
හරි ලකුණු හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා කවර වර්ගයකටද කියනවට එක ලකුණකුත් ඔබේ පිළිතුර පහදන්න කියන එකට ඊළඟ ලකුණත් ලැබෙනවා. හරි. ඔන්න ඔහොම තමයි මේකේ ලකුණු ලැබිලා තියෙන විදිය. සාමාන්‍යයෙන් තියරිය ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් තියරිය ගත්තොත් එහෙම තියරිය තුළ තියෙනවා කාර්මික භාණ්ඩ වර්ග කරනවා ප්‍රධාන කොටස් තුනකට. කාර්මික භාණ්ඩ ප්‍රධාන කොටස් තුනක් තියෙනවා. එකක් තමයි ද්‍රව්‍ය හා කොටස්, අනිත් එක ප්‍රාක්තන අයිතම, අනිත් එක ව්‍යාපාර සේවා ව්‍යාපාර සැපයුම් සේවා කියන එක. එතකොට මේ ප්‍රාග්ධන අයිතම කියන එකට තමයි මොකක්ද හම්බ වෙන්නේ? මේ මුද්‍රණ යන්ත්‍රය අයිති වෙන්නේ ප්‍රාග්ධන අයිතම වලට. දැන් ගොඩක් වෙලාවට අලෙවි කළමනාකරණයේ පාඩම සමහර ළමයින්ට කව වෙලා නැහැ. සමහර ළමයින්ට කව වෙලා නැහැ. 26 ළමයි ඉන්නවා 26 ළමයින්ට කව වෙලා නැහැ. එතකොට 25 අලුතෙන් සෙට් වෙච්ච ළමයින්ටත් කව වෙලා නැහැ. ඒ පාඩම හරි. ඒ පාඩම කව වෙලා නැහැ. ප්‍රාග්ධන අයිතම කාර්මික භාණ්ඩ වල. ඔව්. අනේ මේ උත්තර කියන්නේ විදිහට දාන්න ආසාවෙන් දාන්න කියලා කියන්නේ දාන්න බෑනේ පේනවනේ තත්ත්වය මොකක්ද කියලා අපි ප්‍රයිවට් ක්ලාස් එක කරනකොට එහෙම කරමු. හරි. ප්‍රයිවට් ක්ලාස් එක කරනකොට එහෙම කරමු උත්තර කතා කරන්න පුතේට ඔයාට උත්තර දෙන්න පුළුවන් විදිහට මම chat එක අපි තියාගමු. ඒ විදිහට. හරි. රයිට්. එතකොට එහෙම ගන්න නෑ. MCQ වෙන විදිහක් නෑ. හරි. එතකොට රයිට්. එතකොට අහන්නකෝ. දැන් එන ඔයාගේ උත්තරේ පිළිතුර පෙළ ගස්සනකොට මේ ලකුණු දිහා බලලා පිළිතුර පෙළ ගස්වන්න ඕන. කොහොමද පෙළ ගස්වන්න ඕන? මෙන්න මෙතන අහලා තියෙන පළවෙනි ප්‍රශ්නෙට මේ ප්‍රශ්න දෙකක්. ඒ කියන්නේ ප්‍රශ්නයක් කඩලා එළියට ගන්න පුළුවන් නම් තමයි ලකුණු හම්බ වෙන්නේ. මෙතන ප්‍රශ්න දෙකක් තියෙනවා. මෙන්න මෙතනට මෙතන ලකුණු මෙච්චර ලකුණු ප්‍රමාණයක් කරනවා. මෙතනට මෙච්චර ලකුණු ප්‍රමාණයක් කරනවා. එහෙම වෙන්න ඕන. හරි. එහෙම නැත්තම් ඒක එකපාර එන්නේ නැහැ. ක්‍රමානුකූලව හදා ගන්න ඕනේ. එකපාර අධෛර්යමත් වෙන්න එපා. අනේ මට එහෙම බෑනේ. මට එහෙම කරන්න බෑනේ. නේද? හරි. නේද? හරිද? එහෙම ඔලුවට ගන්න එපා. එහෙම ඔලුවට ගන්න එපා. මට එහෙම කරගන්න බෑනේ. මට එහෙම කරන්න බෑනේ. අයියෝ මාර වැඩේ මම කොහොමද එහෙම ලියන්නේ? හරි. ඒක එහෙම ඔලුවට ගන්න එපා. එහෙම අධෛර්යමත් වෙන්න එපා. මේක කරන්න තමයි මේක ප්‍රැක්ටිස් එකක් එන්නේ සහ පුළුවන් වෙන්නේ. හරි. රයිට්. එහෙනම් මුලින්ම ලියමු ප්‍රශ්නාංක 1 රෝමිලක්කාංක 1 ප්‍රශ්නාංක 1 ප්‍රශ්නාංක 1 කියලා කියන්නේ පේපර් එකේ නම් ප්‍රශ්නාංක 7 question number 7 එක book එකේ question number 7 එක හරි රයිට් ලියන්න මුලින්ම කාර්මික භාණ්ඩ sorry ප්‍රාග්ධන අයිතම ප්‍රාග්ධන අයිතම ප්‍රාග්ධන අයිතම ප්‍රාග්ධන අයිතම කියලා දාන්න ප්‍රාග්ධන අයිතම රයිට් ඔබේ පිළිතුර පැහැදිලි කරන්න පිළිතුර පැහැදිලි කරමු පැහැදිලි කරමු පැහැදිලි කරමු මොකුත් ලියන්න දෙයක් නැහැ මහලොකු දෙයක් ලියන්න දෙයක් නැහැ ප්‍රාග්ධන භාණ්ඩයක් කියන්නේ මොකක්ද කියලා ලියන්නේ ඇති ප්‍රාග්ධන භාණ්ඩ කියන්නේ මොකක්ද කියලා ලියන්නේ ඇති මොකද්ද වෙනත් භාණ්ඩයක් නිපදවීම නිෂ්පාදනය කිරීම පිණිස වෙනත් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම පිණිස කාර්මික භාණ්ඩ ගන්න බෑ. ඉතින් මෙතන අහනවනේ මේ උඩින් කියලා තියෙනවා කාර්මික භාණ්ඩ භාවිත අනුව භාණ්ඩ වර්ගීකරණයේදී හෝ 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 මෙන්ටලි සම්පූර්ණයෙන්ම අවුල් යනවා අප්පා. හරි. කරි පිස්සු මගුලක් රැංගුවෙන් පස්සේ මෙතන ඇවිල්ලා භාවිත අනුව භාණ්ඩ වර්ගීකරණයේදී මෙම ව්‍යාපාරයේ මුද්‍රණ යන්ත්‍රය අයත් වන්නේ කවර වර්ගයකටද? ඔබේ sorry මේක ප්‍රාග්ධන භාණ්ඩයක් නෙමෙයි මේක කාර්මික භාණ්ඩයක් ව්‍යාපාරික භාණ්ඩයක්. මෙතන අහලා තියෙන්නේ මේ භාවිතය අනුවනේ අහලා තියෙන්නේ. භාවිතය අනුව භාණ්ඩ වර්ගීකරණය පාරිභෝගික භාණ්ඩ සහ ව්‍යාපාරික භාණ්ඩ එහෙම නැත්නම් කාර්මික භාණ්ඩ. sorry කාර්මික භාණ්ඩයක්.
පිළිතුර පැහැදිලි කරන්න. වෙනත් භාණ්ඩ නිපදවීමේදී නිපදවීම සඳහා වෙනත් භාණ්ඩ නිපදවීම සඳහා යොදා ගනු ලබන වෙනත් භාණ්ඩ නිපදවීම සඳහා යොදා ගනු ලබන වෙනත් භාණ්ඩ නිපදවීම සඳහා යොදා ගනු ලබන භාණ්ඩ වෙනත් භාණ්ඩ නිපදවීම සඳහා යොදා ගනු ලබන භාණ්ඩයක් නිසා මෙය කාර්මික භාණ්ඩයකි. මෙය කාර්මික භාණ්ඩයකි. තව පොඩ්ඩක් ලියන්න එකට. එමෙන්ම right ඊළඟ ප්‍රශ්නයක් චුට්ටක් ඉන්න. හරි. ඊළඟ ප්‍රශ්නේ මු ආයන්ට සදීර පෙරේරා සතු ශක්තියින් දෙකක් සිද්ධිය ඇසුරෙන් ලියා දක්වන්න. සදීරගේ තියෙන ශක්තියින් දෙකක් සිද්ධිය ඇසුරේ. අන්න එතකොට හොඳට අහගන්න. මේ හදිසියවත් කිසියම් ප්‍රශ්නයක මේ තමයි මොඩල් නේ. මේ මොඩල් අනුව තමයි විභාග පේපර් එක හැදෙන්නේ. මොඩල් තමයි තේරුම් ගන්න. කිසියම් අවස්ථාවක ලියලා තියෙනවා නම් ප්‍රශ්නයක් දෙනවා නම් සිද්ධිය ඇසුරෙන් දක්වන්න කියලා. ඒක සිද්ධිය පාවිච්චි කරලා ලියන්න කියලා දීලා තියෙනවා. සිද්ධියෙන් ඔයාට ලියන්න කියලා දීලා තියෙනවා නම් ඔයා අනිවාර්යයෙන්ම හිතන ඒවා ලියන්න බෑ.
තේරුණාද? හිතන ඒවා ලියන්න බෑ. Tamante හිතන ඒවා ලියන්න බෑ. අර සමන් ඉදිරි මුණ ටයිප් එක හරියන්නේ නැහැ. මට හිතෙනවා මෙහෙම වෙන්නේ නැති, සදීර මෙහෙම වෙන්නේ නැති, යාට දැන් මෙහෙම ඇති. හරි බඳින්න ගෑනලා මේක ඇති මේක නොකියුවට ඒවා මේක ලියන්න බෑ. මේක ඇතුලේ තියෙන ඒවා තමයි ලියන්න ඕනේ. දැන් මේක කියනවනේ මෙම ව්‍යාපාරය ආරම්භ කරපු කාලේ මට තිබුණේ කුඩා පැරණි මුද්‍රණ යන්ත්‍රයක් පමණයි. බොහෝ දේ කරගත්නේ පිටස්තර ආයතන වලට යන්න සිද්ධ වුණා. ඒ වන විටත් වසර 20ක් පමණ මෙම මුද්‍රණ ආයතනය කිහිපයකම විවිධ රැකියා කරලා තිබුණු එක මගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න පහසුවක් වුණා. අන්න සදීරක ශක්තිය මොකද්ද? වසර 20ක් පමණ වෙනත් මුද්‍රණ ආයතන වල කටයුතු කර ලබා ඇති පළපුරුද්ද. හරි. වසර 20ක් පමණ වෙනත් මුද්‍රණ ආයතන වල කටයුතු කර ලබා ඇති පළපුරුද්ද. මොකද ඒ කියන්නේ මට තේරුන්නේ නැහැ මේ ස්ක්‍රීන් එක ගහන්නේ ඒකද? ඉස්සෙල්ලා ඒක ලියලා ඉවර කරේ නැද්ද? හෙට පන්තියේ ලින්ක් එක දාන්නේ අපේ ගෲප් වල ඉන්න ළමයින්ට විතරයි. පේමන්ට් නෙවෙයි. පොදු ගෲප් වලට විතරයි හෙට ලින්ක් එක දාන්නේ. හෙට පබ්ලික් ලයිව් නැත. පොදු ගෲප් වලට පමණක් ලින්ක් එක දමනු ලැබේ. හරි. ඒ කියන්නේ අපේ පොදු ගෲප් වලට පමණයි දාන්නේ. ගෲප් එකට ඇඩ් වෙන්න. ගෲප් එකට ඇඩ් වෙන්න මේ හරි. ගෲප් එකට ඇඩ් වෙන්න. ගෲප් එකට නැත්නම් හෙට ක්ලාස් එකේ ලින්ක් එක නැහැ. හරි. රයිට්. නෑ නෑ හෙට YouTube දෙනවා. YouTube unlisted link එකක් දෙන්නේ. ඒ link එක group එකට විතරයි දාන්නේ. හරි. group එකට විතරයි දාන්නේ. group එකට deadline ඒ නිසා. right. ඒ මේමයි ඔය සීන් එක වෙලා තින්නේ. ලංකාවේ ඉන්න ප්‍රධාන පෙළේ ව්‍යාපාර අධ්‍යයනය ගුරුවරුන්ට අපි දැන් ප්‍රශ්නයක්. අපි තමයි ලොකුම ප්‍රශ්නේ. මොකද හේතුව අපේ වැඩිම ප්‍රතිඵල තියෙන්නේ මේ බාර අපේ ළමයි. හරිද? අපේ තියෙන වැඩිම ප්‍රතිඵල. ඔය එක ගුරුවරයෙක්ට පෙන්වන්න කියනකො පළවෙනි 100 ඇතුලේ 107ක් ඉන්නවනේ දැන්ට මගේ. පළවෙනි 100 ඇතුලේ 107ක් ඉන්නවා. පළවෙනි 50 ඇතුලේ 51ක් ඉන්නවා දැන්ට. පෙන්වන්න කියන්නකෝ නේ. හතට හෙට හතට මේ ඒකයි වෙලා තියෙන්නේ. වෙන මොකක්වත් නෙවෙයිද? මේ ජාතික මට්ටමින් වෙන දේවල් ඕවා. අර නේ අර මං ඔයාලට මං දැක්ක මං ඊයේ මට ළමයෙක් කියලා තිබ්බා සර් මේ බලන්නකෝ සර් අපි කරපු එකමනේ සර් මෙයා මේ කියන්නේ කියලා. මම ගාල්ල මාත්‍ර පැත්තේ BS කරන සර් කෙනෙක් ඔය නුගේකොට කිරිබත්ගොඩ පැත්තෙත් කරනවා. හරි. ඊයේ මිනිහා පන්තියේ කියනවා අලුත් ක්‍රමයක් හොයාගත්තලු එයා. ඊයේ මිනිහා පබ්ලික් ලයිව් එකේ කියනවා අලුත් ක්‍රමයක් හොයාගත්තලු. ඔයාලට මම තියරි ටික ගන්නකොට තියරි ටිකට අදාළව පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවල ප්‍රශ්න හැදිලා තියෙන තැන් කොතරද කියලා මාක් කරගෙන යනවලු. හරිද? හරි. මම ඔයාලට කැට තියලානේ කිව්වේ. කියන්න කලින් කැට තියලා කිව්වේ. මේක හෙටින් පස්සේ අලුත් ක්‍රමයක් කරනවා බොහෝ කට්ටියට කියලා. හරි? කැට තියලා කිව්වේ කියන්න කලින්. හෙටින් පස්සේ මේක අලුත් ක්‍රමයක් කරනවා බොහෝ කට්ටියට කියලා. අන්න මිනිහා ඊයේ පන්තියේ කියනවා ඒක. අර මොකද 2025 ළමයින්ට අලුත් පන්තියක් පටන් අරන් අන්න ඒකේ කියනවා එහෙම කරනවලු. හෙන කාලයක් තිස්සේ පරීක්ෂණ කළාලු ඒක හොයාගත්තේ. හෙන කාලයක් තිස්සේ පරීක්ෂණ කරන්න දෙයක් නැහැ. මම බ්‍රහස්පතින්ද උදේ කරපු ලයිව් එක. බ්‍රහස්පතින්ද තමයි ලයිව් එක දකින්නේ නැත්තේ. ඒකයි. ඔය අපේ ශිෂ්‍යයෝ ගොඩක් ඉන්නේ. ඔය ගුරුවරුත් ගොඩක් අපේ ශිෂ්‍යයෝ. හරි? අපේ ශිෂ්‍යයෝ. ඉතින් අපි ඒවා බල බල තමයි උගන්වන්නේ. ඉතින් එයා එහෙනම් මීට කලින් එහෙම කළා තියෙන්නේ. මීට කලින් එහෙම කළා නැහැනේ. මීට කලින් එහෙම කළා තියෙන්න ඕන. මීට කලින් එහෙම කරා කියලා කියන්න සාක්ෂි තියෙන්න ඕන කොහේ හරි කරගෙන. සාක්ෂි නැහැනේ. අපේ ළඟනේ සාක්ෂි ටික තියෙන්නේ. හරි? රයිට්. මේ ප්‍රශ්නෙට එමු.
හරි මේ ප්‍රශ්නේ දෙමු. හරි. අනේ ඔය එක පිස්සෙක්ගේ. හරි. හ්ම්. හරි. මේ රයිට්. එහෙම වෙන්න පුළුවන්. ඊළඟ ප්‍රශ්නේ ඊළඟ කොටසට එමු. ඊළඟ කොටසට සෝරි මේක මේ වැඩේට යම් වැඩේ ફોකස් කරන් ඉමු වැඩේ ફોකස් කරන් ඉමු. පොඩක් ඔය සම්බන්ධයෙන් මැසේජ් දාන එකට චුට්ට නවත්තු. වැඩේ ફોකස් කරන් ඉමු. වැඩේ කරගමුකෝ. හරි. ගත වසර කිහිපය අභියෝගකවත් ඒ සියල්ල ජයගෙන මගේම ගොඩනැගිල්ලක මෙම තත්වයට මගේම ව්‍යාපාරය ගන්න පුළුවන් වුණ එකට සතුටුයි. පුතේ මගේම ගොඩනැගිල්ලක අපි ශක්තියින් වශයෙන් සලකන්නේ අභ්‍යන්තර පරිසරයනේ. ඒතර අභ්‍යන්තර පරිසරයේ තියෙන සාධක ටික ගන්න කොළුවට මොනවද අභ්‍යන්තර පරිසර සාධක ටික? අයිතිකරුවන්, කළමනාකරුවන්, සේවකයින්, සංවිධාන ව්‍යුහය, සංවිධාන සංස්කෘතිය, සංවිධාන සම්පත්. නේ? අන්න එතකොට මගේම ගොඩනැගිල්ලක් කිව්වම මොකද? මගේම ගොඩනැගිල්ලක් කිව්වම ඒවා සංවිධාන සම්පත්. තමන්ගේම ගොඩනැගිල්ලක ව්‍යාපාරය පවත්වාගෙන යාම. තමන්ගේම ගොඩනැගිල්ලක ව්‍යාපාරය පවත්වාගෙන යාම. කලින් ප්‍රශ්න උත්තර ඉවර කරේ නැද්ද? බාගෙටද කිව්වේ පොඩ්ඩක් දාන්න බාන කොතන යනකන්ද කිව්වේ කියලා? මම අර කෝල් එකක් ගත්තා නේද ඊට පස්සේ. ඕනේ කෝල් එක ගත්තේ දුන්නේ. කලින් ප්‍රශ්න පොඩ්ඩක් කියන්න බාන කොතනද නතර කරේ කියලා? උත්තරේ කාර්මික භාණ්ඩ පැහැදිලි කරලා එහෙම කියලා නැවතුවා. හරි. ආරයිට් හරි. ඒ කිව්වේ වෙනත් භාණ්ඩයක් නිපදවීම සඳහා යොදා ගන්න ලබන භාණ්ඩ වේ. කාර්මික භාණ්ඩ මිලදී ගන්නේ කාර්මික භාණ්ඩ මිලදී ගන්නේ බොහෝ විට ව්‍යාපාරික ප්‍රජාව විසිනි. බොහෝ විට ව්‍යාපාරික ප්‍රජාව විසිනි. බොහෝ විට ව්‍යාපාරික ප්‍රජාව විසිනි. හරි. ඕකේ. රයිට්. ඒතර දැන් මෙන්න මෙතන තමන්ගේම ගොඩනැගිල්ලක ව්‍යාපාරය පවත්වාගෙන. හරිනේ. රයිට්. රෝමිලක්කාන් අංක 2ට එමු. මෙම ව්‍යාපාරය සම්බන්ධයෙන් භූමිය සමය ප්‍රාග්ධනය හා තොරතුරු යන නිෂ්පාදන සම්පත් කෙබඳුදැයි පෙන්වා දෙන්න. ලකුණු 4ක් තියෙනවා. එතකොට මේ බාන්න ලකුණු 4යි ලකුණු ප්‍රමාණය. මෙතන තියෙනවා භූමිය, ශ්‍රමය, ප්‍රාග්ධනය, තොරතුරු යන නිෂ්පාදන සම්පත් කෙබඳුදැයි පෙන්වා දෙන්න. එතකොට කේස් එක ඇතුලෙන් තමයි ලියන්න ඕන. හරි. කේස් එක ඇතුලෙන් තමයි ලියන්න ඕන. ශක්තියින් දෙකයි. ශක්තියින් දෙකක්. ඉතින් දෙකක් තමයි පළවෙනි එක කිව්වේ වසර 20ක් පමණ සේවය කරමින් ලබා ඇති අත්දැකීම. ඊළඟට තමන්ගේම ගොඩනැගිල්ලක ව්‍යාපාරය පවත්වාගෙන යාම. ඒක තමයි දෙක. හරි. එතකොට දැන් මෙන්න මේ දැන් ඔයාලට පේනවනේ ලකුණු 4යිනේ. එහෙනම් ලකුණු 4 කොහමද? 1 ලකුණයි 2යි 3යි 4යි. ඔන්න ලකුණු 4 ගිහිලා තියෙන විදිය. හරි. ඔන්න ඔහම තමයි ලකුණු 4 ගිහිලා තියෙන්නේ. 1 ලකුණයි 2යි 3යි 4යි. ඔන්න ලකුණු 4 ගිහිලා තියෙන විදිය. දැන් එතකොට එනම් බලමු. කේස් ස්ටඩි එක ඉතින් පොඩ්ඩක් ඉතින් කේස් එක දෙපාරක් තුන් පාරක් කියවන්න වෙනවා. ඒක කරන්න වෙනවා. මෙම් ව්‍යාපාරය ආරම්භ කරපු කාලේ මට තිබුණේ කුඩා පැරණි මුද්‍රණ යන්ත්‍රයක් පමණයි. බොහෝ දේ කරගන්න පිටස්තර ආයතන වලට යන්න සිද්ධ වුණා. ඒ වන විටත් ව්‍යාපාරයේ වසර 20ක් පමණ මෙම මුද්‍රණ ආයතනය කීපයකම විවිධ රැකියා කරලා තිබුණා. හරි. සිද්ධිය ඇතුලේ තියෙනව ඕනේ. සිද්ධිය ඇතුලේ තියෙනව ඕන. හොඳේ. ඊට පස්සේ කියනවා වසර විවිධ රැකියා කරලා තිබුණා.
එක මගේම ව්‍යාපාරයක් ආරම්භ කරන්න පහසුවක් වුණා. ගත වූ වසර කීපයක අභියෝගාත්මක වුවත් ඒ සියල්ල ජයගෙන මගේම ගොඩනැගිල්ලක අන්න ප්‍රාග්ධනය. හරි? අන්න ප්‍රාග්ධනය. එතකොට මගේම ගොඩනැගිල්ල එයා ගොඩනැගිල්ල ප්‍රාග්ධනය මුද්‍රණ යන්ත්‍රය ප්‍රාග්ධනය. හරි? ඊළඟට කියනවා ගොඩනැගිල්ලක දැන් ගොඩනැගිල්ල පිහිටි භූමිය. එතකොට එහෙනම් මොකද්ද? ඒක භූමිය. ගොඩනැගිල්ල පිහිටි භූමිය. හරි පටන් ගන්න. භූමිය කියලා දාන්න. පොඩි ඉස්සරහක් ගහන ඉස්සරහින්. භූමිය කියලා දාන්න. පොඩි ඉරක් ගහන ඉස්සරහින්. උත්තර ලියන විදියයි හදා ගන්න ඕනේ. උත්තර ලියන විදිය හදා ගන්න ඕන. ගොඩනැගිල්ල පිහිටි ඉඩම. අර අතන ඕ ගන්න පුළුවන් කැපවීම වැඩ කරන සේවකයෙකු සිටීම ගන්නත් පුළුවන්. කලින් එකේ ගන්න පුළුවන් කැපවීම වැඩ කරන සේවකයෙකු සිටීම. හරි. රයිට්. එතන භූමිය ගොඩනැගිල්ල පිහිටි ඉඩම. ශ්‍රමය. ශ්‍රමය. රයිට්. සේවකයින්. සේවකයින්. මෙදි සේවකයින් කළමනාකරු. කළමනාකරු. සේවකයින් කළමනාකරු. ශ්‍රමයට ගන්න පුළුවන් සේවකයින් කළමනාකරු. ඊළඟ ප්‍රාග්ධනය. ප්‍රාග්ධනය. ප්‍රාග්ධනයට ගන්න ගොඩනැගිල්ල මුද්‍රණ යන්ත්‍රය. ගොඩනැගිල්ල මුද්‍රණ යන්ත්‍රය. ප්‍රාග්ධනය. ව්‍යවසායකත්වය අහලා නැහැ, තොරතුරු අහලා තියෙනවා. තොරතුරු මොකද්ද? තොරතුරු මොකද්ද ගන්න පුළුවන් ඉන්නේ? තියෙනවා මේකේ හොඳ තොරතුරක්. කියන්න බෑ නිකන් කල්පනා කරලා. තොරතුරු වශයෙන් ගන්න පුළුවන් එක. වෙළඳපොළ පිළිබඳ තොරතුරු එහෙම මොකුත් මේකේ කියලා නැහැ හොඳේ. මෙයා අවුරුදු 20ක් වැඩ කරලා තියෙනවනේ නේද? අවුරුදු 20ක් වැඩ කරලා තියෙනවා. හරි? අන්නේ අවුරුදු 20ක් වැඩ කළා මුද්‍රණ ශේෂ්ත්‍රය තුල ලබාගෙන ඇති දැනුම කියලා ලියන්න එපා. ඒතකොට දැනුමනේ. හරිද? නේද? මුද්‍රණ ශේෂ්ත්‍රයේ කටයුතු කිරීම පිළිබඳව ලබා ඇති තොරතුරු. රයිට් ලියන්න අවුරුදු 20ක්. තොරතුරු වල ලියන්න අවුරුදු 20ක්. ඔව් ක්වෙක්ෂන් බුක් ඔක්කොම ගෙදරට එවනවා. අවුරුදු 20ක් සේවය කර අවුරුදු 20ක් සේවය කර මුද්‍රණ ශේෂ්ත්‍රය පිළිබඳව ඇති තොරතුරු. ඔය ලයිව් එකේ ඉන්න කට්ටිය මම කවදාකවත් මෙහෙම කියලා නැහැ. ලයිව් එකේ ඉන්න කට්ටිය වීඩියෝ එකට ලයික් එකක් දාගෙන යන්නකෝ. එතකොට මේ රියැක්ට් එක වැදගත් වෙනවා. මේ වීඩියෝ එකට channel එකට හරි මොකක් හරි report එකක් වදිනවා නම් ඒකට. YouTube එකේ. Zoom එකේ නෙවෙයි YouTube එකේ. Zoom එක මං ගෙවලා ගන්නෙ. ඒකේ අදාළ වෙන්නේ නැහැ මේක. හරි. right. ඊට පස්සේ ඊළඟ ප්‍රශ්නේ යමු. රෝමිලක් අංක 3. 3 යන්න. සෙසු ව්‍යාපාර වලට මෙන්ම සදිරගේ ව්‍යාපාරට පොදු පරමාර්ථ 4ක් දක්වන්න. හොඳ ප්‍රශ්නයක්. හරිද? සෙසු ව්‍යාපාර වලට මෙන්ම සදිරගේ ව්‍යාපාරයේද පොදු පරමාර්ථ 4ක් දක්වන්න. දැන් අන්න ඒක ළමයි මේ කේස් එක ඇතුලේ නෑ ඇත්තටම. හරි. මම මේක පෙන්වන්නම් තියරිය කොතනද කියන එක චුට්ටක් පෙන්වන්නම්කෝ. දැන් ඔයා දන්නව නේද ව්‍යාපාර අරමුණු කියලා එකක් දන්නවනේ නේ? ව්‍යාපාර අරමුණු කියලා එකක් දන්නවනේ. මේ ව්‍යාපාර අරමුණු වලටම තමයි ව්‍යාපාරයක පරමාර්ථ කියලා කියන්නේ. ව්‍යාපාරයක පරමාර්ථ. දැන් ඔය අරමුණු කියන කොටස පරමාර්ථ කියලා හඳුන්වනවා දැන්. හරි. ඒතර මෙන්න මේවටම තමයි පරමාර්ථ කියලා කියන්නේ. ඔය ව්‍යාපාර අරමුණු ඉගෙන ගන්නකොට ඇත්තටම මතක තියා ගන්න ඕන පළවෙනි අරමුණු 4. පළවෙනි අරමුණු 4 තමයි ඉගෙන ගන්න ඕන. පළවෙනි අරමුණු 4 තමයි තාම වැදගත්.
ඒ හතර පිළිබඳව තමයි ඔයාට හොඳ අවබෝධයක් හොඳ මතකයක් තියෙන්න ඕන. මොකක්ද දන්නවද පළවෙනි අරමුණු හතර. පළවෙනි දැන් හෙට උගන්වන්න තියෙන කොටසක් නේ. පළවෙනි අරමුණු හතර තමයි ඕනම ව්‍යාපාරයක් උත්සාහ කරනවා ඉස්සෙල්ලම ව්‍යාපාරයක ආදායමයි වියදමයි කියන දෙක සමාන කරගන්න. ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි මොකද්ද? මෙන්න මේ ව්‍යාපාරයේ අරමුණ වෙනවා වෙළඳපොලේ රැඳී සිටීම කියන අරමුණ තියෙනවා. රැඳී සිටීම. වෙළඳපොලේ රැඳී සිටීම. ඒගොල්ලෝ ඉස්ලාම් මාකට් එකේ ඉන්න මොනවා කරන්නත් ඉස්ලාම් මාකට් එකේ ඉන්න ඕන. මාකට් එකේ ඉන්න වෙළඳපොලේ රැඳී සිටින්න ඕන. හරි. ඒ දැන් පළවෙනිම අරමුණ. ඊළඟට දෙවෙනි අරමුණ තමයි ව්‍යාපාරයක තියෙන දෙවෙනි අරමුණ. ව්‍යාපාරයේ තියෙන දෙවෙනි අරමුණ තමයි හරි. ව්‍යාපාරයේ තියෙන දෙවෙනි අරමුණ තමයි දැන් හැමදාම ඉඳලා විතරක් හරියන්නේ නැහැ. මොකක් කරන්න ඕනද? ඒ කියන්නේ ව්යාපාරයේ ආදායමයි වියදමයි කියන දෙක සමානයිනේ. ওই දෙක සමාන කරන් හැමදාම ඉඳලා හරියන්නේ නැහැ නේ පුතා. නේද? මේක ගෙන්නන්න ඕනනේ. මොකද්ද? බ්‍රේක් ඉවන් පොයින්ට් එක පන්නන්න ඕන. බ්‍රේක් ඉවන් පොයින්ට් එක පන්නනකොට අන්න එතකොට ව්‍යාපාරයක් මොකද්ද කරන්නේ? තමන්ගේ ලාභය උපරිම කර ගැනීම කරනවා. ලාභය උපරිම කර ගැනීම. හරි. ලාභය උපරිම කර ගැනීම. ඒ ලාභය උපරිම කරගන්නම් ව්‍යාපාරයේ තමන්ගේ නිෂ්පාදන හදන ඒවා විකුණන ප්‍රමාණය වැඩි කරගන්න ඕන. ඕකට කියනවා විකුණුම් උපරිම කර ගැනීම. විකුණුම් උපරිම කර ගැනීම. ඔය ටික කරගත්තම ව්‍යාපාරයකට පුළුවන් වෙනවා විකුණුම් උපරිම වෙන්න ව්‍යාපාරේ මොකද්ද වැඩි වෙන්නේ? ව්‍යාපාරේ මාකට් ෂෙයාර් එක වෙළඳපොළ කොටස වැඩි වෙන්න පටන් ගන්නවා. ඒක තමයි ඊළඟ එක වෙළඳපොළ කොටස වැඩි කර ගැනීම. පොඩ්ඩක් ඉන්න. වෙළඳපොළ කොටස වැඩි කර ගැනීම. හරි. රයිට්. හරි. පොඩ්ඩක් ඉන්නකෝ. ඔය අපේ පරණ හිටපු ළමයි දන්නවනේ මම ව්‍යාපාර අරමුණු උගන්වද්දී ඔයගලන්ට පුලා මොකද්ද කිව්වේ? පළවෙනි හතර මතක තියාගන්න. ඕකනේ කිව්වේ නේ? ඕක තමයි කිව්වේ. හැම තිස්සෙම පුලා කිව්වේ මොකද්ද? පළවෙනි හතර මේ ව්‍යාපාර අරමුණු 9ම ඕනේ නැහැ. පළවෙනි හතර මතක තියාගන්න. පළවෙනි හතර මතක තියාගත්තා නම් ඇති. පළවෙනි හතර තමයි වැදගත් වෙන්නේ. ඕකනේ මම නිතරම කිව්වේ ඔයගලන්ට. හැම තිස්සෙම මම කිව්වේ ඔන්න ඕක. ඔන්න ඕක තමයි කතන්දරේ පුතා. පළවෙනි හතර මතක තියාගන්න. මෙන්න මේ ටික මේ ව්‍යාපාරයේ විතරක් නෙමෙයි හැම ව්‍යාපාරයකම තියෙන පොදු අරමුණු. ඕනම් ව්‍යාපාරයක ඉස්ලාම් වෙළඳපොලේ ඉන්න එක, ලාභය උපරිම කරගන්න එක, විකුණුම උපරිම කරගන්න එක, වෙළඳපොළ කොටස වැඩි කරගන්න එක. ඕක ලියන්න. හරි. හරි. රයිට්. හරි. රෙකෝඩින් ගන්න වෙනම මොන නම්බර් එකකටද කෝල් ගන්න ඕන? කිසිම නම්බරයකට කෝල් ගන්න දෙයක් නැහැ. ගෲප් එකේ රෙකෝඩින් දානවා. අනිත් එක තමයි රෙකෝඩින් ගෲප් එකට දාන්නේ. සෝරි. අලුත් පන්ති සියලු පන්ති වල රෙකෝඩින් වෙබ් එක හරහා තමයි දෙන්නේ. වෙබ් එක හරහා බලන්න. ඒක කොහොමද ගෲප් එකේ දැනුවත් කරනවා. ඉතින් ගෲප් එකට ඇඩ් වෙලා වෙනකම් පොඩ්ඩක් ඔම ඉවසලා ඉන්න. දැන් මෙහෙමනේ. දැන් සඳුදා පන්ති නෑනේ අපිට. අඟහරුවාදත් නෑ. සඳ ෆිසිකල් එක පටන් ගන්නවා කුරුණෑගල 0 to 100 ෆිසිකල් එක. සඳා උදේ 8ට පෙන්සිල් අපරාගේ. අඟහරුවාදත් නෑ, බදාදත් නෑ. ඒතර මේ දවස් ටිකේ 25ට පන්ති නෑ. හරි. 25ට පන්ති නැත්නම් මෙන්න මේ දවස් ටිකේ ආව ගෲප් වලට ඇඩ් වෙයි. හරි. මේ දවස් ටිකේ ආව ගෲප් වලට ඇඩ් වෙයි. එතකොට හිමීට ගෲප් වලට ඇඩ් වෙයි. ලබන සතිය ඉඳන් ගානට ලස්සනට වැඩේ එතකොට බැලන්ස් වෙනවා. හරි. එතකොට ওই දවස් ටිකේ ආව ගෲප් වලට ඇඩ් වෙන වැඩේ වෙයි. ඒ නිසා මේ ඒක ඒ ඇඩ් උනයින් පස්සේ ටික දැනුවත් කරන්න එතකම් පොඩ්ඩක් ඉවසගෙන ඔහොම යන්කෝ. හරි. තාම රෙකෝඩින් කියලා කියන්නේ කරපු ඒ වගේ ඔක්කොම රෙකෝඩින් YouTube එකේ තියෙනවනේ දැන්. නේද? රයිට්. රෝමිලක්ක අංක 3. 3 අයන්න කරා ආයන්න. ව්‍යාපාරයක මානව සම්පත් කටයුතු සම්බන්ධයෙන් ආචාර ධර්ම අනුගමනය කිරීමේ වැදගත්කම කරුණු දෙකක් ඇසුරෙන් කෙටියෙන් විස්තර කරන්න. මේ තියෙන ව්‍යාපාර ආචාර ධර්ම හා සමාජ වගකීම් පිළිබඳ ප්‍රශ්නේ. හරි. ඒක නෙමෙයි වැදගත් වෙන්නේ මෙන්න මේක. දැන් මේ ව්‍යාපාරය ගැන නෙමෙයි මේ අහන්නේ. මේක පොදු ප්‍රශ්නයක් නේ. ව්‍යාපාරයක කියලානේ කියන්නේ පොදු ප්‍රශ්නයක්. ව්‍යාපාරයක මානව සම්පත් කටයුතු සම්බන්ධයෙන් ආචාර ධර්ම අනුගමනය කිරීමේ වැදගත්කම කරුණු දෙකක් ඇසුරෙන් අන්න රයිට්. අන්න පොයින්ට් එක. හොඳේ. කරුණු දෙක මෙන්න මේක තේරුම් ගන්න. කරුණු දෙකක් ඇසුරෙන් කෙටියෙන් විස්තර කරන්න. හරි. ලකුණු දෙකයි ළමයි. හරිද? ලකුණු දෙකයි. එතකොට දැන් බලන්නකෝ ලකුණු දෙක බෙදලා ගිහිලා තින්නේ කොහොමද කියලා මෙන්න මේ කරුණු දෙකක් ඇසුරෙන් කෙටියෙන් විස්තර කරන්න වගේ ප්‍රශ්නයක් දුන්නොත් එහෙම යම් තැනක දෙකක් ඇසුරෙන් තුනක් ඇසුරෙන් හතරක් ඇසුරෙන් කොහොම දුන්නොත් එහෙම කොහොමද ලකුණු ටික බෙදලා යන්නේ කියලා පොඩ්ඩක් තේරුම් ගන්න. හරි. මේකට උත්තර ලියන්න ඕන ඔයා මෙන්න මේ මොඩල් එක තමයි පාවිච්චි කරන්න ඕනේ. පළවෙනි කරුණ. ඒක දාලා ලියන්න පුළුවන්. එහෙම නැත්නම් මේ ඉරක් ගහලා ලියන්න පුළුවන්. කරුණ ලිව්වා. ඒ කරුණ කෙටියෙන් රූල් දෙකක් වගේ උපරිමයෙන් ඇති. තුනක් වගේ අර ප්‍රශ්න. ඒ රූල් වැඩි ගියාට කමක් නැහැ. අඩුම රූල් දෙකක් හෝ සමහරක් වෙන එක රූලෙන්වත් විස්තර කරන්න පුළුවන්.
ඒතර ඒක යටතේ කියන්නේ අර පොයින්ට් එක යටතේ චුට්ටක් ලියන්න වෙනවා. ඒතර දෙවෙනි එකත් එහෙම තමයි. දෙවෙනි එකත් එහෙම තමයි. පොයින්ට් එක යටතේ චුට්ටක් ලියන්න වෙනවා. පොයින්ට් එක යටතේ චුට්ටක් ලියන්න වෙනවා. පොයින්ට් එක යටතේ. ඒතර කරුණු දෙකක් ඇසුරෙන් ගෙඩියෙන් විස්තර කරන්න කියලා කියන්නේ. දැන් ඔයාට මට මෙතන ඕන මේ ප්‍රශ්න උත්තරේ ලියා ගන්න එක නෙවෙයි ඇත්තටම. මේ වගේ එකක් දුන්නම කොහොමද ඒකට උත්තර ලියාගන්නේ කියන අදහස ඔලුවට ගන්න එක. ප්‍රශ්න උත්තරේ ලියා ගන්න එක තියරි ටික පිරුණායින් පස්සේ පුළුවන්. තියරි ටික එතනට පුරවගත්තයින් පස්සේ අන්න ඒකට උත්තර ලියා ගන්න පුළුවන්. නමුත් මේ මොඩල් එකට කොහොමද උත්තර ලියන්නේ? ඒ මොඩල් එකට උත්තර ලියන විදිය තමයි ආ ඉගෙන ගන්න ඕන. ආ කරුණු දෙකක් ඇසුරෙන් කෙටියෙන් විස්තර කරන්න කිව්වොත් මෙන්න මේක තමයි මොඩල් එක. උත්තරේ මොඩල් එක මේක. හරි? හොඳට මතක තියාගන්න උත්තරේ මොඩල් එක මේක. එතකොට දැන් කෙටියෙන් විස්තර කරන ඒවා කොහොමද විස්තර කරන්නේ? මෙහෙමයි. හැමතිස්සෙම මෙන්න මේ ප්‍රධාන කරුණ තියෙනවා නේද? අර මුලින් ලියන කරුණ. මේ මුලින් ලියන කරුණ පුළුවන් තරම් ෂෝට් ලියන්න. කෙටි එකක් ලියන්න. එතකොට ඒ කෙටි එක දීර්ඝව යටින් දක්වන්න පුළුවන්. හරි? දැන් උඩින් ලියන එකත් එන දිග වුණාම විස්තර කරන්න බෑනේ. මොනවද විස්තර කරන්න තියෙන්නේ? විස්තරේ උඩින් දැම්ම වගේ. හරි? එතකොට මේ පළවෙනි පොයින්ට් එක හරිම ෂෝට් ලියන්න. දැන් උදාහරණයක් මම මේක එහෙම ගන්නම්කෝ ෂෝට්. දැන් මෙහෙම ගමු මම කියනවා මෙන්න මෙහෙම විදියට. හරි? ආයතනට පක්ෂපාතී සේවකයන් පිරිසක් ඇති කරගත හැකි වීම. අන්න මම ගත්ත එක. මොකද්ද මානව සම්පත් කළමනාකරණයනේ. මානව සම්පත් කළමනාකරණය කියලා කියන්නේ ආයතනයේ වැඩ කරන සේවකයා සම්බන්ධයෙන් තමයි මේ ක්‍රියාත්මක වෙන්නේ. ආයතන පක්ෂපාතී සේවකයන් පිරිසක් ඇති කරගත හැකි. මොන්න මම ගන්න පළවෙනි පොයින්ට් එක. ලියන්න එපා ගොඩක් අහගන්න. හරි? දැන් මේක විස්තර කරගන්න ඕනේ. මේ තියෙනවනේ. දැන් පොයින්ට් එක හරි. පොයින්ට් එකට මට එක ලකුණු භාගයක් හම්බුණා. දෙකයිනේ. භාගයයි. ඒක ලකුණු මෙතනට භාගයයි. මේ පොයින්ට් එකට භාගයයි. හරි? මෙන්න මේ යටට භාගයයි. මෙතනට භාගයයි. කොහොමනේ හම්බෙන්නේ? ඔහොම තමයි හම්බෙන්නේ. ඔහොම තමයි ලකුණු ටික සෙට් වෙන්නේ. හරි? ඔහොම තමයි ලකුණු ටික සෙට් වෙන විදිය ඕකනේ. එතකොට දැන් ඔන්න මම මේ පොයින්ට් එක ගත්තා. මෙතන පොයින්ට් එකත් මම ගත්තා. හරි? ලකුණු භාගේ. දැන් මේ ලකුණු භාගේ මම අරන් ඉවරයි. ඇයි? ආයතනට හිතවත් නැත්නම් ආයතන ලැබියාවක් තියෙන සේවකයන් පිරිසක් ඇති කර ගැනීම කියන පොයින්ට් එක අරන් ඉතින්. තමයි ලකුණු භාගය අරන් ඉවරයි. දැන් මම මේක ගන්න ඕන. මේක ගන්නම් මොකද්ද කරන්න ඕන? ආයතනයේට ඔය සේවක ලැබියාව ඇති වෙන්නේ කොහොමද කියලා ලියන්න. මනා මානව සම්පත් කළමනාකරණයක් තුලින් සේවකීන්ගේ අපේක්ෂාවන් ඉටුවන නිසා සේවකයා ආයතනයේ කෙරෙහි ඇති ලැබියාව ඉහළ යාම. ඔන්න. හරි? හරි සරලයි. පළවෙනි පොයින්ට් එක ලියන්න. පළවෙනි පොයින්ට් එක දාන්න. පළවෙනි පොයින්ට් එක දාන්න. ආයතනයේට ඇති තවත් කෙටි කළාම ගමු. ආයතනට ඇති සේවක ලැබියාව ඉහළ යාම. ආයතනට සේවක ලැබියාව ඉහළ යාම. දැන් ඒක පැහැදිලි කරමු. ඒක පැහැදිලි කරමු. ඒක පැහැදිලි කරමු. ලියන්න. ආයතනය තුල මනා මානව සම්පත් කළමනාකරණයක් මනා මානව සම්පත් කළමනාකරණයක් පවතින නිසා ආයතනය කෙරෙහි සේවක ලැබියාව ආයතනය කෙරෙහි සේවක ලැබියාව ඉහළ යාම
ඔන්න ලකුණු දෙකම ලකුණම දැන් තියෙනවා ඈ සම්පූර්ණ ලකුණම. ආයතනයේ කෙරෙහි සේවක ලැබියාව ඉහළ යාම. මේ අද පොඩ්ඩක් කොහොම පේපර් ක්ලාස් එක කරගෙන යන්න. හරි. ලබන සතිය ඉඳන් අපි මේක සාකච්ඡාමය ස්වරූපයෙන් කරගෙන යන්න. හරි. මම පොඩක් බලාපොරොත්තු වෙනවා මේ වෙනම ඒ කියන්නේ දැන් මේ Zoom chat එක තියෙනවනේ. මේ Zoom chat එක තියෙනවනේ. අර අසාධාරණ සිදුවීම් නිසා මානව සම්පත් ක්‍රමයක් ගන්න පුළුවන්. හරි. Zoom chat එක ඇත්තට මට පොඩ්ඩක් බැලෙනවත් අඩුයිනේ. හරි. මම ඒ නිසා බලාපොරොත්තු වෙන ඉස්සරහට පන්තිය වෙලාවට වෙනම WhatsApp නම්බර් එකක් දෙන්න. right. WhatsApp නම් ඒක වෙනම පන්ති වෙලාවට නේ WhatsApp නම්බර් එකක් දෙන්න. WhatsApp නම්බර් එකක් දුන්නම ඒක chat group එකක්. ඒ කියන්නේ මේ වෙන මගුල් වෙලාවට chat කරන්න බෑ. ඒ වෙනම chat group එකක් හදනවා. ඒ මගුල් වෙලාවට chat කරගන්න. හරි. chat group එකක් හදනවා වෙනම. පන්තිය කරන වෙලාවට මම වෙනම chat group එකක් පාවිච්චි කරනවා. ඒ chat group එකට පුළුවන් ඔයාට WhatsApp message එකක් දාන්න. එතකොට මට පොඩ්ඩක් අර මේකේ Zoom එකේ පොඩ්ඩක් උඩට යන්න පල්ලෙහාට යන්න බලන්න අමාරුයිනේ. මට ඒතර chat group එකෙන් බලා ගන්න පුළුවන්. හරි මම ඒකට ටැබ් එක උත් පාවිච්චි කරන්න බලාපොරොත්තු වෙලා ලොකු අකුරු තියෙන එක. ඒතකොට ටක් ගාලා පේනවත් එක්කනේ. මේ chat group එක අන්න ඒතර වඩා මේ ප්‍රශ්න වලට ඔයාගේ ප්‍රශ්න වලට උත්තර දීගෙන වැඩේ කරගෙන යන්න පුළුවන්. සහ mic එක on කරලා ක්ලාස් එක කරන නිසා mic එක on කරලා ඔයාලට මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් අහන්න පුළුවන්. පොඩි ප්‍රශ්නයකට මුහුණ දෙන්නේ අර YouTube එකේ ඉන්න YouTubersලා තමයි. YouTubersලාට YouTube එක හරහාම තමයි chat කරන්න වෙන්නේ YouTubersලාට. ඒතර එහෙම පොඩි ප්‍රශ්නයක් ඒ කරලා තියෙනවා. Zoom එකේ ඉන්න කට්ටියට ප්‍රශ්නයක් නැහැ. පාඩමට අදාළ ප්‍රශ්න වලට අදාළ තමන්ගේ උත්තර විකල්ප පිළිතුරු සාකච්ඡාමය ස්වරූපයෙන් යන්න. ඊළඟට මේ පේපර් ක්ලාස් මම පන්තිය බලාපොරොත්තු වෙනවා පන්තිය ඒ කියන්නේ කණ්ඩායම් ගත කරන්න. හරි. කණ්ඩායම් ගත කිරීම සිදු කරන්නේ ඇත්තටම අර එක්සෑම් එකෙන් පස්සේ. ඒ කියන්නේ අපේ අර තියෙන එක්සෑම් එකෙන් පස්සේ දිස්ත්‍රික්ක වශයෙන් දිස්ත්‍රික්ක කණ්ඩායම් නිර්මාණය කරන්න. හරි. මොකද ඒක ජාතික කණ්ඩායම වලට නැහැ දිස්ත්‍රික්ක කණ්ඩායම වෙනවා දිස්ත්‍රික්ක රෑන්ක් එක උඩර ගන්න. අතකොට දිස්ත්‍රික්ක කණ්ඩායමේ තියෙන WhatsApp එකේ ඕනේ නැහැ නේද බම් මේවා ප්‍රයිවට් ක්ලාස් එකේදී කියන්න. හරි. මේ නේ නැත්තම් හෙට මේ වසර 5ක් පරීක්ෂණ කරලා හොයාගත්තා වෙනවා හෙට අර ගාල්ල මාතර පැත්තේ උන්ට. හරි. BS කරන්නේ උන්ට. හරි. එතකොට මේ වසර 5ක් පරීක්ෂණ කරලා හොයාගත්තා වෙනවා උන්ට වසර 5ක් පරීක්ෂණ කරලා හොයාගත්තා ඒවා වශයෙන් මේවා කතා කරන්න පටන් ගන්නවා. මම ඒවා පන්තිය දවසේ කියන්න. හරි. අපේ ප්‍රයිවට් ක්ලාස් එක දවසේදී අපි ඒවා ගැන කතා කරමු. දැවැන්ත වැඩපිළිවෙලක් තියෙන්නේ. ඇයි? ඇත්තටම ඇත්ත කතාව කියන්නම්කෝ. 23 ඉතින් මගේ ওই පළවෙනි රෑන්ක් ටික අතර තිබ්බේ 10න් 4යි. හරි. 10න් 4යි තිබ්බේ. 10න් 4යි තිබ්බේ. හැබැයි ඒ 10න් 4 හිටපෙවන් ඔක්කොම අයිලන්ඩ් පළවෙනි සී ඇතුලේ හිටියා. හරි. මම කල්පනා කරා මොකද්ද මේ කේස් එක? මෙහෙම හරියන්නේ නැහැ. ඊට කලින් අවුරුද්දේ හිටියා. ඊට කලින් අවුරුද්දේ මෙතඩ් එක වෙනස් කරා 23 දී. මම කල්පනා කරා ඊට පස්සේ ඔන්න ස්ට්‍රෝං ප්‍රොජෙක්ට් එකක් වෙනම ලිව්වා. මෙහෙමයි කරන ප්‍රොජෙක්ට් එක මේකයි යන ප්‍රොජෙක්ට් එක කියලා වෙනම ප්‍රොජෙක්ට් එකක් ලිව්වා. ඒ ප්‍රොජෙක්ට් එක ඔයා විශ්වාස කරලා මේ වෙනකොට තියෙනවා AB B ගණන් ගන්න නැහැ මම B දාන්නේ නැහැ. හරිද? AB දෙකම ගත්තොත් තියෙනවා 700කට වඩා. AB දෙකම ගත්තොත් මේ ලංකාවේ ලොකුම රිසල්ට් එක ළමයි. ආයේ ෆිසිකල් ඔන්ලයින් කතා දෙයක් නැහැ. පොඩ ඉන්න හෑන්ඩ් බිල් එක ගහ ගන්න බෑ. මොකද මේක කාට කලමනාකරණය කරගන්න කොලේ මදි ඒකයි. කොලේ සයිස් එක අර පෝස්ටර් සයිස් එක ඒක මදි. දැන් මං කිව්වා ඒක මදි නිසා ඒක කලමනාකරණය කරලා චූටි අකුරු වලින් හරි කමන්නේ. ඕක ගහමු එක කොලයයි ගහන්න පුළුවන්. මොකද ගහන්න බෑ ලොකු වියදමක් කරනවා. හෑන්ඩ් බිල් 3000ක් ගන්න රුපියල් 97000ක් ඕන. හරි 97000ක් ඕන. මං කිව්වා මේ පාර ටියුට් එකත් එක්ක අපිට මේක යවන්න බැරිද කියලා ළමයින්ට. රිසල්ට් සීට් එක මේ පාර ටියුට් එකත් එක්ක යවන්න බැරිද? මේ පාර ටියුට් එකත් එක්ක බැලලා ලබන පාර ටියුට් එකත් එක්ක හරි රිසල්ට් සීට් එක යවමු කියලා. මේ 97000ක් වුණ 3000ක් ගන්න. හරි. ඒතකොට 5000ක් විතර ගහන්න බෑ 5000ක් විතරත් ගහලා මදි. බෙදන්නත් එක 10000ක් විතර ගහන්න ඕන. 10000ක් විතර ගහුවොත් එම මට බර ගාණක් යනවා. හරි. ඒතකොට ඒ නිසා මම කිව්වා මේක පුළුවන් තරම් පොඩි කරලා ගමු. අකුරු පොඩි කරහන් ළමයින්ට ගෙවල් වලට ගියන් පස්සේ උන් කියව ගනි අන්මික්ස් එකකින් බලලා හරි මේ හරි ෆොටෝ ටික දාගන්න ටික විතරක් ඉස්සරහට දාන්න පිටිපස්සට අනිත් ටික දාන්න එහෙම හදමු කියලා. ඉතින් අද හදලා තිබ්බට ඒක ගහන්න බෑ එහෙම. ඉතින් ඒකත් එක්ක. ඒතර AB විතරක් ගැහුවොත් 700කට වඩා තියෙනවා. නමුත් A තියෙනවා 400 පැනලා A තියෙනවා 500කට කිට්ටු කළා 400ත් 500ත් අතර ප්‍රමාණයක් A තියෙනවා. 400ත් 500ත් අතර ප්‍රමාණයක් A. මේ ලංකාවේ ලොකුම ප්‍රතිඵලය මේක. BS පන්තියක තියෙන. වෙන එකෙක්ටවත් නැහැ ඉතින්.
කාටත් නැහැ. ඔක තමයි ප්‍රශ්නේ. පුළුවන් නම් පෙන්වන්නකො තියෙනවා නම් ඒ 4500ක් තියෙනවා නම් පෙන්වන්න. 500 කොන 200ක් තියෙනවා පෙන්වන්න. ඒ 200. ඒ 200ක් තියෙනවා පෙන්වන්න. මම දැක්කා අද ඒකෙත් දාලා තිබ්බ Facebook එකේ ඒ වැස්සක් කියලා. ඒ 46ක්. ඒතර අපේ වල ගහන්න ඕනේ ඒ පින්නක් කියලා. හරි. එතකොට මේ නේද? හරි අපේව පිනි. එතකොට මේ ඒ නිසා මේ හරිද? ඒ නිසා මේ එහෙම ඒ කියන්නේ ඕක තමයි ප්‍රධානම හේතුව. ඒතර ඊට වඩා වැඩි මේ පාර කරන ප්‍රොජෙක්ට් එක. ඊට වඩා බරපතලයි මේ පාර කරන ප්‍රොජෙක්ට් එක. හරි. ඊට වඩා බරපතලයි මේ පාර කරන ප්‍රොජෙක්ට් එක. ඒතර මේ ඊට ඒකේ මාර ප්‍රොජෙක්ට් එකක් මගේ ඔළුවේ තියෙනවා. මම ඒක අපි ප්‍රයිවට් කාස් වලම කතා කරමු. ඒ කියන්නේ මොකද පබ්ලික් නැතුව ඒක අපි කතා කරමු. මොකද හේතුව මේක පබ්ලික් කතා කරායින් පස්සේ සමහර මිනිස්සු ඒ විනාඩි වීඩියෝ එක බලන විනාඩි 5 වසර 5ක් කරගන්නවා. උනුත් වයසට යනවා. පවුනේ එක අතකින් ගලවම නේද? උනුත් වසර 5කින් වයසට යනවා. හරි. ඒ නිසා එහෙම කරමු. මගේ ළඟ ඔළුවේ තියෙනවා. ඒ කියන්නේ අපි දැන් බැරි මේකෙක් ඉන්නවා. වැටිච්ච එකෙක් ඉන්නවා. ඌණත් නැගිටිනවා මේ ක්‍රමයක් එක්ක. මොකද ඌ නැගිටිනවා කියලා කියන්නේ ඌ ඇදන් යන සෙට් එකක් හදනවා. පන්තිය ඇතුළෙම සෙට් එකක් ඉන්නවා ඌ හදාගෙන ඇදගෙන යන සෙට් එකක්. හරි. ඒ සෙට් එකත් එක්ක ඇදිලා යනවා. උඩට යනවා. මාස කීපයක් තමයි මේ ප්‍රොජෙක්ට් එක යන්නේ. ඊට පස්සේ ඒක මම වෙනස් කරනවා, කඩනවා. මගේ ඔළුවේ කඩන විදිහක් තියෙනවා කොහොමද කියලා. ඒක අපි කතා කරමු එතකොට. හරි. රයිට්. එතකොට අපි මේ ප්‍රශ්නෙට එමු. මේක දෙවෙනි කාරණේ කරත් ගන්න එපා. දැන් ළමයි මේ මනා මානව සම්පත් කළමනාකරණයක් ක්‍රියාත්මක වෙනවා. හරි. එතකොට සේවකයා වැඩ කරන්න පෙළඹිලා තින්නේ වැඩ කරන්න පෙළඹිලා නැද්ද? පෙළඹිලා ඉන්නේ නේ. අවුලක් නැහැ ඔෆිස් එක වෙනුවෙන් ඕන ගේමක්. හරි. ලොක්කා බාර ගන්න ලොක්කා අපි ගහමු ටාගට් එක මාසෙන් දිල්ලන්න. සති දෙකෙන් දෙමු. අන්න එහෙම ඉන්නෝනේ. ඔන්න ඕකට කියන්නේ අභිප්‍රේරණය කියලා. අභිප්‍රේරණය වූ සේවකීන් පිරිසක් ඇති වෙනවා. දෙවෙනි පොයින්ට් එක දාන්න. අභිප්‍රේරණය වූ සේවකීන් පිරිසක් ඇතිවීම කියලා. අභිප්‍රේරණය වූ සේවකීන් පිරිසක් ඇතිවීම. ඒක ලියන්න. ඒක ලියන්න මෙහෙම. ඒක ලියන්න මෙහෙම. සේවකීන් වෙනුවෙන් ආයතනය විසින් සේවකීන් වෙනුවෙන් ආයතනය විසින් සිය වගකීම් නිසි පරිදි ඉටු කිරීම නිසා නිසි පරිදි ඉටු කිරීම නිසා ආයතනය වෙනුවෙන් සිය දායකත්වය උපරිමයෙන් ලබා දෙන අර උඩ තියෙන වචනේ තහවුරු කරන්න ඕනේ. උඩින් ලියපු වචනේ තහවුරු කරන්න ඕනේ. හොඳේ. උපරිමයෙන් ලබා දෙන අභිප්‍රේරණය වූ සේවකීන් පිරිසක් අන්න තහවුරු කරා. අභිප්‍රේරණය වූ සේවකීන් පිරිසක් ඇති කරගත හැකිවීම ඒක උඩ තියෙන වචනේ තහවුරු කරා. උඩින් ලියප එක හැමතිස්සෙම යට උත්තරේ තහවුරු වෙන්න ඕනේ. යට උත්තරේ කොහරි කෑල්ලක උඩින් තිබ්බ වචනේ තියෙන්න ඕන පුතා. ඒකයි තහවුරු කරනවා කියලා කියන්නේ. ඒක තමයි අර පිළිතුරක් තහවුරු කරනවා කියලා කියන්නේ. ඒක වෙන්න ඕන අනිවාර්යයෙන්. රයිට්. රෝමිලක්ක අංක 4 4 යන්න.
සදීර වැනි ව්‍යාපාරිකයින් දිරිමත් කිරීම සඳහා රජයට ලබා දිය හැකි මූල්‍යමය නොවන දිරිගැන්වීම් 4ක් සඳහන් කරන්න. ඒ පාඩම මොකක්ද කියලා කියන්නකෝ. මේ මයික් එක ඔන් කරන්න. මයික් එක ඔන් කරන්න. මයික් එක ඔන් කරන්න. හරි මයික් එක ඔන් කරලා කතා කරන්න පුළුවන්. මොකද්ද පාඩම කියන්නකෝ. මොකද්ද පාඩම? සුළු හා මධ්‍ය පරිමාණ ඔව් අන්න අර very good. 6 වෙනි පාඩම. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. හරි. එතකොට සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර තමයි පාඩම. හරි. මේ අහන්නේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල මූල්‍යමය නොවන දිරිගැන්වීම. sorry. රජය ලබා දී මූල්‍යමය නොවන දිරි. ඔව් මූල්‍යමය නොවන දිරිගැන්වීම 4ක්. මං හිතුවා අර වගේ ඩයල් එකක් කියලා. හරිද? මේ සිග්නල් නෑනේ. හරි. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරය. එතකොට ලකුණු දෙකයි ආච්චිද පන්ති ඉන්නේ ඔයාද? මේ ලකුණු දෙකයි. එතකොට ඒ ලකුණු දෙක හම්බ වෙන්නේ කොහොමද? ලකුණු දෙක හම්බ වෙන්නේ භාගේ ඈ. භාගේ. හොඳේ. භාගේ තමයි කරුණු හතර ලකුණු දෙක කැඩලා යන්නේ. ඔන්න ඔක තමයි පොයින්ට් එක. හොඳේ. ඔන්න ඔක තමයි පොයින්ට් එක. භාගේ කැඩලා යනවා ලකුණු දෙක. ඕක තමයි පොයින්ට් එක. හරි. ඒතර පාඩම සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල මූල්‍යමය නොවන දිරිගැන්වීම. මූල්‍යමය නොවන දිරිගැන්වීම. රයිට්. මූල්‍යමය නොවන දිරිගැන්වීම. මොනවද තියෙන්නේ? යටිතල පහසුකම් සැපීම. 1. මූල්‍යමය නොවනනේ. යටිතල පහසුකම් සැපීම. කළමනාකරණයේ පාඩම කියලා දාලා තියෙන ඇස්සේ. කොහෙද යකෝ කළමනාකරණයේ තියෙන්නේ මෙහෙම එකක්. නෑ ඒක YouTube දෙනවා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර. 2. උපදේශන සේවා සැපීම. උපදේශන සේවා සැපීම. 3. සම්මාන පිරිනැමීම හා ඇගීම. සම්මාන පිරිනැමීම හා ඇගීම. තාක්ෂණික දැනුම ලබා දීම. තාක්ෂණික සේවා කියන වචන වල හොඳයි තාක්ෂණික දැනුම ලබා දීම කියලා ගන්න. තාක්ෂණික දැනුම ලබා දීම. මෙන්න මේක ආందోලනාත්මක නිසාම ලියා ගන්න. වෙළඳපළ පහසුකම් සැපීම. ඒක මූල්‍යමය නොවන ඈ. මූල්‍යමය නොවන. වෙළඳපළ පහසුකම් සැපීම මූල්‍යමය නොවන. හොඳේ. නෑ පළවෙනි ප්‍රශ්නේ හදන්නේ පළවෙනි දෙවෙනි පාඩම් වලින් විතරක් නෙවෙයි. මං කියන එක ඇත්තද බොරුද කියලා බලන්න පාස් පේපර්ස් ටික අරගෙන පාස් පේපර්ස් වල ප්‍රශ්න ළඟින් ලියාගෙන යන්න මේ ප්‍රශ්න මොන පාඩමේද මේ ප්‍රශ්න මොන පාඩමේද මේ ප්‍රශ්න මොන පාඩමේද කියලා. එතකොට ඉවරයි. පළවෙනි දෙවෙනි තුන්වෙනි පාඩමෙන් හැදෙනවා කියලා කියපු ඔය කියපු ගුරුවරයා තාම ඉන්නේ 2019 මොඩල් පේපර් එකේ. මොඩල් පේපර් එකේ තාම ඉන්නේ. 2019 දාපු මොඩල් පේපර් එකේ තාම ඉන්නේ. මොඩල් පේපර් එක එහෙම වුණාට විභාග පේපර් එක ඇවිල්ලා තියෙන්නේ එහෙම නෙවෙයි. හරි. අපි ඉන්නේ විභාග පේපර් එකේ. මොඩල් පේපර් එකේ ඉඳලා හරියන්නේ නැහැ. විභාග පේපර් එකේ අපි ඉන්නවා. පළවෙනි ඔයා අරගෙන බලන්නකෝ. හරි. මූල්‍ය කළමනාකරණයේ පාඩමත් ඇවිල්ලා තියෙනවා. පළවෙනි ප්‍රශ්න. මූල්‍ය කළමනාකරණය මම ඒක තමයි කියන්නේ කළමනාකරණයේ පාඩම් පහ නැතුව මේ විභාගයට යන එක තේරුම් නැහැ. තේරුම් නැහැ. හරි. රයිට්. කිසිම තේරුම් නැහැ පළවෙනි. ඒ කියන්නේ මූල්‍ය කළමනාකරණයේ මේ කළමනාකරණයේ පාඩම් නැතුව. පුස්තකාල සේවා සැපීමක් තියෙනවා. නමුත් ඊට වඩා ඉතින් මේ කරුණු ටික ටීචර්ස් ගයිඩ් එකේ තියෙන ප්‍රබල කරුණු ටික තමයි මම ඔය දුන්නේ. හරි. රයිට්. ආයන්න ප්‍රතිචක්‍රණයකරණය යනු කුමක්ද? ඉහත ව්‍යාපාර ඇසුරෙන් පෙන්වා දෙන්න. අන්න පොඩයි.
දැන් මේ ව්‍යාපාරයේ කිසිම තැනක ප්‍රතිචක්‍රීකරණයේ කතාවක් නැහැ. හරිද? කිසිම තැනක නැහැ ප්‍රතිචක්‍රීකරණයේ කතාවක්. හැබැයි අපිට ප්‍රශ්නයක් දීලා තිනවා මේ ව්‍යාපාරය ඇසුරෙන් ප්‍රතිචක්‍රීකරණය පෙන්වන්න කියලා. එහෙනම් දැන් ඔයාගේ පොඩි අයිඩියා එකක් තියෙනවනේ printing press එකක් ගැන. ප්‍රතිචක්‍රීකරණය කරන්නේ මොනවද ළමයි? අපද්‍රව්‍යනේ නේ? අපද්‍රව්‍ය ප්‍රතිචක්‍රීකරණය දැන් ප්‍රතිචක්‍රීකරණය කියලා කියන්නේ මොකද්ද? අපද්‍රව්‍ය වෙන්කොට වෙනත් භාණ්ඩයක් නිෂ්පාදනය කිරීම. එහෙනම් අහගන්න ලකුණු දෙක බෙදලා ගියපු විදිය තේරුම් ගන්න ඉස්සල්ලාම ලකුණු දෙක කොහොමද හැදුනේ කියන එක. මෙතන මේ ලකුණු දෙක ගියපු විදිය මෙන්න මෙහෙමයි. ප්‍රතිචක්‍රීකරණේ යනු කියලා තියෙනවනේ. කුමක්දයි? ඉහත ව්‍යාපාරය ඇසුරෙන් පෙන්වා දෙන්න. අන්න ඉහත ව්‍යාපාරය ඇසුරෙන් පෙන්න. ඔන්න ලකුණු දෙක බෙදිච්ච විදිය. ප්‍රතිචක්‍රීකරණේ යනු කියන එක ලියන්න ඕනේ. එතනට එක ලකුණක් තියෙනවා. ව්‍යාපාරය ඇසුරෙන් පෙන්වා දෙනවට තමයි ඊළඟ ලකුණ ලැබෙන්නේ. ව්‍යාපාරය ඇසුරෙන් මේක පෙන්වා දෙන්න ඕනේ. ව්‍යාපාරය ඇසුරෙන් පෙන්වා දෙනවට තමයි ඊළඟ ලකුණ ලැබෙන්නේ. ඒතකොට ප්‍රතිචක්‍රීකරණය යනු කුමක්ද කියලා ඉස්සෙල්ලම ලියන්න ඕනේ. මොකද්ද ප්‍රතිචක්‍රීකරණය කියලා කියන්නේ? සරලයි. අපද්‍රව්‍ය වෙන්කොට වෙනත් භාණ්ඩයක් නිෂ්පාදනය කළ හැකි ද්‍රව්‍යයක් බවට පත් කිරීම. ලියන්න එහෙම. අපද්‍රව්‍ය වෙන්කොට වෙනත් භාණ්ඩයක් නිෂ්පාදනය කළ හැකි ද්‍රව්‍යයක් බවට පත් කිරීම ප්‍රතිචක්‍රීකරණයයි. එහෙම ලියන්න. සිතිජ දෙව්මින ඔයා විතරක් නෙවෙයි මා me too ඔයාගේ කමෙන්ට් එක me too අපද්‍රව්‍ය වෙන්කොට වෙනත් භාණ්ඩයක් නිෂ්පාදිත නොවේ නේද? නොවින් එක්කලා නේ. අපද්‍රව්‍ය වෙන්කොට වෙනත් භාණ්ඩයක් නිෂ්පාදනය කළ හැකි ද්‍රව්‍යයක් බවට පත් කිරීම. අය මේ උඹලා ඉන්නේ ජාතික පන්තියක නෙමෙයි හොඳේ ජාත්‍යන්තර පන්තියක ඉන්නේ. නෝර්වේ ළමයි ඉන්නෝ, ඩුබායි ළමයි ඉන්නෝ. ඊට පස්සේ ඉතාලි වල ළමයි ඉන්නෝ. හරි? ඒ කියන්නේ ඉතාලි වල ඉපදිච්ච උන්වත් නෝර්වේ ඉපදිච්ච උන්වත් නෙමෙයි මෙහෙ ඉපදිලා එහෙ ගිහින් ඉන්නේ උන්. මෙහෙ එනවා ලංකාවේ ඒලවල කරන්න. ඒ ළමයි නැත්නම් මේ ඉතාලි වල ඉන්න ළමයින්ට මම මේ භාෂාවෙන් උගන්වලා හරියන්නේ නැහැ නේ. රයිට් දැන් අපි මේක ඇසුරෙන් පෙන්වා දෙමු. මුද්‍රණාලයක අපද්‍රව්‍ය මොනවද ළමයි? මුද්‍රාලයක අපද්‍රව්‍ය මොනවද? අර මුද්‍රණය කළා ආපහු සැරයක් කියන්නකො සර්. ආපහු සැරයක් කියන්න තියෙන්නේ අපද්‍රව්‍ය වෙන්කොට වෙනත් භාණ්ඩයක් නිෂ්පාදනය කළ හැකි ද්‍රව්‍යයක් බවට පත් කිරීම එච්චරයි. අපද්‍රව්‍ය වෙන්කොට වෙනත් භාණ්ඩයක් නිෂ්පාදනය කළ හැකි ද්‍රව්‍යයක් බවට පත් කිරීම. හරි. රයිට්. එතකොට මෙහන්නකෝ. දැන් මේක මුද්‍රණාලයක්නේ. මුද්‍රණාලයේ අපද්‍රව්‍ය මොනවද? මුද්‍රණ ක්‍රියාවලියෙන් පසු ඉවත දමන කඩදාසි. එහෙනම් එහෙම ලියලා ඒක විතරයි ලියලා හරියන්නේ නැහැ. මුද්‍රණ ක්‍රියාවලියෙන් පසු ඉවත දමන කඩදාසි වෙන්කොට නැවත කඩදාසි නිෂ්පාදනය කිරීම. හරි. හෝ වෙනත් නිෂ්පාත්‍යයන් මොනවද දන්නේ වෙනත් නිෂ්පාත්‍යයන්. නිකන් එහෙම ලියන්න වෙනත් නිෂ්පාත්‍යයන් බිහි කිරීම. අන්න එහෙම ලියන්න ඕනේ ටික. හරි. ආයෙ තමයි ඊළඟ ලකුණ ඒ තමයි ඊළඟ ලකුණ. ඕක ලිව්වා දැන් මේක ලියන්න නැතුව මේක ලිව්වොත් හම්බෙන්නේ එක ලකුණයි. පේනවනේ නේද? C1කට එන විදිය ඒකේ ඉන්න එක්කෙනා C1 ඒකේ ඉන්න එක්කෙනා B1 වෙන විදිය පේනවනේ. හරි. එතකොට මේක විතරක් ලිව්වොත් එක ලකුණයි මේක විතරක් ලිව්වොත් ඒත් එක ලකුණයි. ඒත් ඒකට යන්න බෑ. ඒකට යන්නම් මේ දෙකම ලියලා ලකුණු දෙකම එන්න ඕන. ඔය එක ලකුණ කියලා කියන රෑන්ක් එක සාමාන්‍යයෙන් ගත්තොත් රෑන්ක් 25ක් 30ක් විතර ඊටත් වැඩි සමහරක් වෙලාවට උඩ රැඳෙන ලකුණු ප්‍රමාණයක්. හරි. රයිට්. ලියන්නකො මෙහෙම. ලියන්නකො මෙහෙම. මුද්‍රණාලයේ ඉවත දමන කඩදාසි ලංකාවට ආවද ගිය මාසේ? මුද්‍රාලයේ ඉවත දමන කඩදාසි භාවිතා කර නැවත කඩදාසි නිෂ්පාදනය කිරීම හෝ නැවත කඩදාසි නිෂ්පාදනය කිරීම හෝ නැවත කඩදාසි නිෂ්පාදනය කිරීම හෝ වෙනත්
නෑ ක්‍රියාවලිය එක එක කරුණු නම් විස්තර කරන්න යන්න ඕනේ නෑ. ප්‍රතිචක්‍රීකරණය කියන එක නේ අහන්නේ. ප්‍රතිචක්‍රීකරණය කියන්නේ එකක් නේ. වෙනත් භාණ්ඩ නිෂ්පාදනය කිරීම. ඒ 4R සංකල්පය නෙවෙයි මේ අහන්නේ. 4R වල එකයි අහන්නේ. ප්‍රතිචක්‍රීකරණය රීසර්කල් විතරයි අහන්නේ. reuse reduct මේ reuse reduct replace අහලා නැහැනේ. ඒතර එකින් එක විස්තර කරන්න ඕනේ නැහැ. ප්‍රතිචක්‍රීකරණය කියන්නේ මොකක්ද කියලා ඉතින් ඒ 4R වල එකයි මේ එක කන්සෙප්ට් එකක් අහලා තියෙන්නේ. හරි. රෝමිලක් අංක 5 යන්න. මෙම ව්‍යාපාරය දැනට පවත්වාගෙන යන ව්‍යාපාර සංවිධාන ක්‍රමය සදීරට වැදගත් වන ආකාරය කරුණු දෙකක් මගින් පැහැදිලි කරන්න. හරි පොඩ්ඩක්. මේ වෙනකොට පවතින ව්‍යාපාර සංවිධාන ක්‍රමය කියන්නේ කේවල ස්වාමි ව්‍යාපාර. ඒතර ඔයාට කියනවා මෙම ව්‍යාපාරයේ දැනට පවත්වාගෙන යන ව්‍යාපාර සංවිධාන ක්‍රමය සදීරට වැදගත් වන ආකාරය කරුණු දෙකක් මගින් පැහැදිලි කරන්න. එහෙනම් කරුණු දෙකක් ඕන සදීරට වැදගත් වන ආකාරය ඔළුවට එන්න ඕන සදීර කියන්නේ අයිතිකරු කියලා. හරි. මගින් පැහැදිලි කරන්න කියනවා. අන්න පැහැදිලි කිරීමට ලකුණු දෙකයිනේ. කරුණු දෙක පැහැදිලි කරන්න ඕන. පැහැදිලි කරනවට හම්බ වෙනවා ඊළඟ ලකුණ. එතකොට මෙන්න මෙතනට එක ලකුණකුත් මෙතනට එක ලකුණකුත් ඒ කියන්නේ කරුණු දෙකක් ලියන්න ඕන. දෙකට ලකුණු භාගේ බෙදිලා යනවා. හරි. මෙතන ඒ දෙක පැහැදිලි කරනවට ඊළඟ ලකුණු හම්බ වෙනවා භාගේ බෙදිලා යනවා. සදීර කේවල ස්වාමි ව්‍යාපාරයක අයිතිකරු. එහෙනම් කේවල ස්වාමි ව්‍යාපාරයක අයිතිකරුට ලැබෙන ප්‍රතිලාභ දෙකක් තමයි විස්තර කරන්න ඕන. වෙන මොකුත් කරන්න යන්න එපා. හරි. මොකක්ද ලැබෙන ප්‍රධාන ප්‍රතිලාභය මොකක්ද? ලාභය තනිව භුක්ති විඳිය හැකිවීම. ඔන්න පළවෙනිම එක. ලාභය තනිව භුක්ති විඳිය හැකිවීම. ලාභය තනිව භුක්ති විඳිය හැකිවීම. හරි. ලාභය තනිව භුක්ති විඳිය හැකිවීම. දැන් ලාභය තනිව භුක්ති විඳිය හැකිවීම කියලා ලියලා ඊට යටි ඒක පැහැදිලි කරන්න. ව්‍යාපාරයේ සියලු ලාභ සරලයි ලියන විදිය. ව්‍යාපාරයේ සියලු ලාභ අයිතිකරුට තනිව භුක්ති විඳීමට හැකිවීම. ඊළඟට එයාට තනියෙන් තීරණ ගන්න පුළුවන් නේ. තනියෙන් වාස්දායක තත්ත්වයන් විතරක් ලියන්නේ. ස්වාධීනව තීරණ ගත හැකිවීම. ස්වාධීනව තීරණ ගත හැකිවීම. රයිට්. එහෙනම් ඒක ලියමු. ව්‍යාපාරයේ සියලු කළමනාකරණ තීරණ. ව්‍යාපාරයේ සියලු කළමනාකරණ තීරණ සිය අභිමතය පරිදි ගත හැකිවීම.
ආයන්න පහේ ආයන්න. සදීරගේ ව්‍යාපාරයේ සීමා සහිත පෞද්ගලික සමාගමක් බවට පරිවර්තනය කිරීමෙන් අත්වන වාසි 4ක් නම් කරන්න. හරි. සදීරගේ ව්‍යාපාරයේ සීමා සහිත මේමයි. මේ ව්‍යාපාර සංවිධාන පාඩම බය වෙන්න එපා. ලොකු පාඩමක්. හොඳ පාඩමක්. විභාග පේපර් එකේ දෙවෙනි ප්‍රශ්නේ සම්පූර්ණයෙන්ම කරන්න පුළුවන්. ලකුණු 16ක් වගේ ලකුණු ප්‍රමාණයකට යන්න පුළුවන්. බොහෝ වෙලාවට ඒක 18ක් වෙන්නත් පුළුවන් පාඩමක්. තනි පාඩමක එච්චර ලකුණු තියෙන ව්‍යාපාර සංවිධාන පාඩමේ විතරයි ඇත්තටම 12 වසරේ. හොඳම පාඩමක්. හොඳම එකක්. හරි. ඒක ගොඩක් අමාරු තැන් ඇති මතක තියාගන්න බය වෙන්න එපා. මගේ ළඟ පොඩි මෙතඩ් එකක් තියෙනවා. ඒකට මම ඔය YouTube එකෙත් මගේ පරණ වීඩියෝ ඇති චුට්ටක් බලන්න. පොඩි මෙතඩ් එකක් තියෙනවා. මේ පාඩම මතක තියාගන්න. ඒ ටික කරගත්තෙන් පස්සේ පාඩම ඇත්තටම පාඩමේ 4න් එකක් ඉවර වෙනවා. 4න් එකක් පාඩම ඉවරයි. වැඩේ කොට බය වෙන්න එපා. හරි. ඒ විදිහට පාඩම කරමු. සදිරගේ දැන් සීමා සහිත පෞද්ගලික සමාගමක් ගත්තම අර කේවල ස්වාමි ව්‍යාපාරයක නැති ඒවා ටිකක් ඇක්ටිව් වෙනවනේ. කේවල ස්වාමි ව්‍යාපාරයක වක්කීම අසීමිතයි. පෞද්ගලික සමාගම වක්කීම සීමිතයි. කේවල ස්වාමි ව්‍යාපාරයක අඛණ්ඩ පැවැත්මක් නැහැ. පෞද්ගලික සමාගමක අඛණ්ඩ පැවැත්මක් තියෙනවා නේ. අඛණ්ඩ පැවැත්මක් තියෙනවා. ඊළඟට කේවල ස්වාමි ව්‍යාපාරයක නෛතික පුද්ගලභාවයක් නැහැ. හැබැයි පෞද්ගලික සමාගමක නෛතික පුද්ගලභාවයක් තියෙනවා. ඊළඟට කොටස් නිකුත් කළා වැඩි ප්‍රාග්ධනයක් රැස් කර ගැනීමේ හැකියාවකුත් තියෙනවා. කේවල ස්වාමි ව්‍යාපාරයකට වඩා. හරි. රයිට්. එහෙනම් මේ ටික දාගමු. පළවෙනි එක. ලකුණු භාගේ බෙදලා යන්නේ. භාගේ බෙදලා ගිහලා තින්නේ. කරුණු දෙකක් ලකුණු දෙකයිනේ. භාගේ බෙදලා යනවා. හරි. ලියන්න කොටස් නිකුත් කර වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගත හැකි වීම. කොටස් නිකුත් කර වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගත හැකි වීම. අයිතිකරුගේ වගකීම සීමා සහිත වීම. අයිතිකරුගේ වගකීම සීමා සහිත වීම. අඛණ්ඩ පැවැත්මක් තිබීම. අඛණ්ඩ පැවැත්මක් තිබීම. ඊළඟ නෛතික පුද්ගල භාවයක් පැවතීම. නෛතික පුද්ගල භාවයක් පැවතීම. නීති ඉදිරියේ ව්‍යාපාරයේ පුද්ගලයෙක්සේ සලකනවා. ඒකයි. පස්සේ පැහැදිලි කරගමු පාඩම කරනකොට. රයිට්. ඊළඟ ප්‍රශ්නය. කොටස් නිකුත් කර වැඩි ප්‍රාග්ධනයක් රැස් කරගත හැකි වීම. මතක නැද්ද ඒවා? සාමාන්‍ය වචනය ඇහුනම ඊළඟ ටික මතක් වෙන්න ඕන. සබ්ජෙක්ට් එක පුළුවන් කියන්නේ ඒකයි ඈ. වචනය ඇහුනම ඊළඟ ටික මතක් වෙන්න ඕනේ. මේකේ උත්තර ලියන්න පවා ඉඩ තියලා තියෙන්නේ හොඳේ. ඉඩ තියලා තියෙන ව්‍යාපාරය නමින් බැංකු ගිණුම් ඒක නෛතික පුද්ගල භාවයේ යටතේ ලැබෙන එකක්. ඒක නෛතික පුද්ගල භාවයේ යටතේ ලැබෙන එකක්. ඒක වැරදි ළමයි ඒව ඇත්තටම. ඒ ව්‍යාපාර නමින් බැංකු ගිණුම් පවත්වාගෙන ඒව වැරදි ඇත්තටම. හරි. ඒවා ඒ නෛතික පුද්ගල භාවයේ යටතේ තමයි ඒක හම්බෙන්නේ. රයිට්. හරි. පාවාහන නිෂ්පාදන කර්මාන්තශාලාව පවත්වාගෙන ලබන